नेक्स्टම 안녕하세요 여러분. අද අපි හමු වෙන්නේ EPS topic අලුත් සිලබස් එකේ පළවෙනි පාඩමත් එක්ක. මේ පාඩමට එන්නට කලින් ඔයාලා හොඩි ගැන අවබෝධයක් නැතිනම් අපි හදලා තියෙන කොරියානු හොඩියේ මුල සිටගෙන වීඩියෝ දෙක බලලා ඉන්න. එහෙම තමයි මේ පාඩම් වලට මුලින්ම යොමු වෙන්නට ඕන. මොකද අපි හොඩිය ගැන මේ පොතේ කියලා තිබුණට මුලදී අපි ගැන කතා කරන්නේ නැතුව පාඩම් ටික තමයි මුලදීම කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා හොඩිය ගැන අවබෝධයක් නැති කෙනෙක් ඉන්නවනම් මම කාඩ් එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ගිහිල්ලා ඉවරලා බලලා හොඩිය ගැන හොඳ අවබෝධයක් තියාගෙන මේ වීඩියෝ එක බලන්න. හොඳයි අපි යමු පළවෙනි පාඩමට. පාඩමේ මාතෘකාව තමයි චාගිසෝකේ. මේ චාගිසෝකේ කියලා කියන්නේ තමා පිළිබඳව හඳුන්වා දීම. හොඳයි එතකොට මේ පාඩමේ ඉගෙන ගත්තම අපි මේ පාඩම සම්පූර්ණයෙන් අධ්‍යයනය කරාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කියන ටික අවබෝධ කරගන්න. බලමු මොනවද පුළුවන් කියලා. ඔනනරා සරමින්ජි මුද්ගෝ තෙදා පල්සුයිතා මොන රටක කෙනෙක්ද කියලා හලිවල උත්තර දෙන්න පුළුවන් වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට චිගොබි මුවසින්ජි මුද්ගෝ තෙදා පල්සුයිතා රැකියාව මොකක්ද කියලා අහලා ඒවට අදාළව උත්තර දෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අපි මේ හැකියාව ලබා ගන්න නම් මෙන්න මේ තියෙන ග්‍රැමර් කොටස, වගේම වචන ටික සහ මුන්වා සහ චොම්බෝ කියන කොටස් ටික හොඳින් අධ්‍යයනය කරන්නට ඕන. එතකොට අපිට ග්‍රැමර් කොටසදී කතා කරන්න තියෙනවා ඉම්නිදා සහ ඉම්නික්කා, ඒ වගේම වෙන්නන් සම්බන්ධව. ඒ වගේම වචන ටිකේදී අපිට නරායිරම් රටවල් වල නම් චිගොප්මියොන් කියලා කියන්නේ රැකියා සම්බන්ධව. ඊළඟට තියෙනවා හංගුගේ ඉන්සයි ජෝල් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ කොරියාවේ ආචාර කිරීම සම්බන්ධව. ඉතින් මුලින්ම අපි මේ පාඩමේ තියෙන වචන ටිකක් බලමු. මෙන්න තියෙනවා ඕහි නරායිරම් රටවල නම් ටිකක් තියෙනවා. බලමු අපි කියවලා. හංගුක් කොරියාව, නේපාලය, තොන් තිමොර නැගෙනහිර ටිමෝරය, ලාओसය, මොංගෝලියාව, මියන්මාරය, බංග්ලාදේශය, පෙතනා වියට්නාමය, ශ්‍රී ලංකා ඔන්න අපේ රට තියෙනවා ශ්‍රී ලංකාව, උස්බෙකිස්තානය, ඉන්දුනේෂියාව, චුංගුක් චීනය, කාම්බෝදියාව, කිරගිස්තානය, තජිකිස්තානය, තේකුක් තායිලන්තය, පාකිස්තානය, පිලිපින් ඔන්න රටවල් ටික නම් තියෙනවා. මේවා ඉතින් පොඩ්ඩක් කියවලා කියවන්න ඔයාලට පුළුවන් වෙන්නට ඕන. හොඩිය ගැන හොඳ අවබෝධයක් තියෙනට ඕන. මේ ටික මේ විදිහට කියව ගන්න. අකුරු ගැන අවබෝධය අවශ්‍යයි. හොඳයි එතකොට ඔන්න තවත් අපිට මේ පාඩමට වැදගත් වෙන වචන කිහිපයක් තියෙනවා. අපි බලමු මේ ටික. ඕන කියලා කියන්නේ which නැත්නම් මොන. ඉංග්‍රීසි වලින් තියෙනවා මම සිංහලෙන් පැහැදිලි කරන්නම්. ඕන කියලා කියන්නේ මොන කියන අර්ථය. ඊළඟට සරම් කියලා කියන්නේ පුද්ගලයා. ඉරම් නම කුක්චොක් කියලා කියන්නේ ජාතිකත්වය. හරි. ඊළඟ නුගු කවුද? නුගු කියලා කියන්නේ කවුද? මෙන්න මේ ටික පාඩම් කරගන්න වැදගත් වෙනවා. හොඳයි ඉතින් මේ සරල අභ්‍යාස කොටස් ටිකක් තියෙනවා. මේවා ඔයාලා කරන්නට ඕන අවබෝධයෙන්. ඔයාලට ඩික්ෂනරි තියෙනවා, Google Translate එක තියෙනවා. ඒ වගේ මේ ටික ට්‍රාන්ස්ලේට් කරලා අරගෙන හරිද? මේවා ට්‍රාන්ස්ලේට් කරගෙන තේරෙන්නේ නැත්නම් ට්‍රාන්ස්ලේට් කරගෙන අරගෙන මේ අභ්‍යාස තනියෙන් අධ්‍යයනය කරන්න ඕන. මම ඒක පැහැදිලි කරන්න කාලය වෙනම ගන්නෙ නැහැ. ඒ නිසා මේක ඔයාලා තනියම අධ්‍යයනය කරන්න ඕන. මම කෙලින්ම යනවා දැන් පාඩමේ තියෙන සංවාද කොටසට. ඊට කලින් පොඩ්ඩක් කියන්න මෙන්න මේ ග්‍රැමර් කොටස තියෙනවා. අපි මේ ග්‍රැමර් කොටස කතා කරමු පාඩමේ සංවාද කොටස් දෙක අවසන් කරලා. එතකොට ඔයාලට මේ ග්‍රැමර් කොටස් ටික තවත් හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන්. හොඳයි මේ තියෙන අභ්‍යාස ඔයාලා කරන්න ඕන. ඔන්න පළවෙනි සංවාදයේ තියෙනවා තේහ්වා කියලා කියන සංවාදය. පළවෙනි සංවාදයේ අදාළව තියෙන වොයිස් ට්‍රැක් එක තමයි 28 වෙනි වොයිස් ට්‍රැක් එක. අපි මුලින්ම එකපාරක් මේ වොයිස් ට්‍රැක් එකට සවන් දීලා
ඊට පස්සේ මම කියවලා පැහැදිලි කරන්න මේ වොයිස් ට්‍රැක් එක යනකොට මම මවුස් පොයින්ටර් එක මෙහෙම අරගෙන යනවා. එතකොට ඔයා සවන් දෙන ගමන් මේ මවුස් පොයින්ටර් එක යන දිහා බලලා ඒ වචන ඔයාට කනට ඇහෙනවද කියලා, හොඳින් ඇහෙනවද, අඳුර ගන්න පුළුවන්ද කියන එක බලන්නට ඕන. හොඳයි, දැන් අපි 28 වෙනි වොයිස් ට්‍රැක් එක බලමු පළවෙනි සංවාදයට අදාළව. 안녕하세요. 아궁입니다. 동티모르 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다. හොඳයි, මම හිතනවා ඔයාලා සවන් දෙන්නට ඇති කියලා. ඊටම කුඩා වොයිස් ට්‍රැක් එකක් තියෙනවා. දැන් අපි මේක පැහැදිලි කරගමු එකින් එක. මේ සංවාදය සිදු වෙන්නේ අංගුන් සහ මදු කියන දෙන්න අතර. හරිද? මේ දෙන්න අතර තමයි කතාව සිද්ධ වෙන්නේ. බලන්න, අංකුන් කියන මෙහෙම අන්‍යොන් හසේයෝ අංකුන් ඉම්නිදා. තොන් තිමෝර සරම් ඉම්නිදා. අන්‍යොන් හසේයෝ කියලා කියන්නේ ගරු කරනවා. අපි අපේ භාෂාවෙන් අපි කොහොමද කියනට අයිබෝන් කියලා ආචාර කරනවා වගේම කොරියානු කට්ටිය කොහොමද අන්‍යොන් හසේයෝ කියලා ආචාර කරනවා. අන්‍යොන් හසේයෝ අංකුන්, මේ අංකුන් කියන්නේ නම. ඉම්නිදා, මේක අද අපි ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණ කොටස ඉම්නිදා එකතු වෙලා තියෙන. එතකොට අංකුන් ඉම්නිදා ගොම අංකුන් වෙනවා. හරිද? අංකුන් කියන්නේ නම, අංකුන් වෙනවා කියලා කියන්නේ කොහොමද? මේ ඉම්නිදා කියන කොටස අංකුන් කැලලට එකතු වෙලා තියෙනවා. නමට එකතු වෙලා තියෙන ඉම්නිදා. එතකොට අංකුන් ඉම්නිදා ගොම අංකුන් වෙනවා කියලා කියනවා. ඊළඟට කියනවා තොන් තිමෝර. මේක අපි අර වචන ටික කතා කරද්දි බැලුවා නේද? රටවල් වල වචන ටික කතා කරද්දි බැලුවා තොන් තිමෝර කියලා කියන්නේ නැගෙනහිර තිමෝරයේ, සරම් කියන්නේ පුද්ගලයා, ඉම්නිදා කියන්නේ මොකද්ද? මෙතනදී ඉගෙන ගත්ත ඉම්නිදා කියන්නේ වෙනවා කියන එක. එහෙනම් තොන් තිමෝර සරම් ඉම්නිදා. නැගෙනහිර තිමෝරයේ සරම් පුද්ගලයෙක්, ඉම්නිදා, ඉම්නිදා කියන්නේ වෙනවා. අන්‍යොන් හසේයෝ අංකුන් ඉම්නිදා. තොන් තිමෝර සරම් ඉම්නිදා. ඔන්න අංකුන් එහෙම කියනවා. ඊළඟට මදු මෙහෙම කියනවා. මෙන්න මදු ඉන්නවා. අන්‍යොන් හසේයෝ මදු ඉම්නිදා. මදු කියන්නේ නම, ඉම්නිදා කියන්නේ වෙනවා කියන එක. අන්‍යොන් හසේයෝ මදු ඉම්නිදා. කෙනෙක් අපිට අන්‍යොන් හසේයෝ කියලා ආචාර කරාම අපිත් එයාට පෙරලා අන්‍යොන් හසේයෝ කියලා ආචාර කරනවා. දැන් අරය කතා කරලා කිව්ව මොකද? අන්‍යොන් හසේයෝ අංකුන් ඉම්නිදා. මම අංකුන් වෙනවා. තොන් තිමෝර සරම් ඉම්නිදා. මගේ රට තමයි තිමෝරේ. මං තිමෝරේ පුද්ගලයෙක් වෙනවා. සරම් ඉම්නිදා පුද්ගලයෙක් වෙනවා. අන්‍යොන් හසේයෝ මදු ඉම්නිදා. මම මදු වෙනවා. ඔනනරා සරම් ඉම්නික්කා. ඔන අපි කලින් අර වචන ටිකක් කතා කරා උඩදී මතක ඇති. ඔන කියලා කියන්නේ මොන. නරා කියන්නේ රට. අපි වචන ඉගෙන ගත්ත රටවල් ගැන. එතකොට මේ නරා කියන එක මතක ඇති වල. නරා කියන්නේ රටවල්. ඔන නරා මොන රටක සරම් පුද්ගලයෙක්, ඉම්නික්කා. මෙතනදී අපි ඉගෙන ගත්තා ඉම්නිදා කියලා. ඉම්නිදා කියලා කියන්නේ වෙනවා කියන එක. එතකොට මතක තියාගන්න ඉම්නික්කා කියලා කියන්නේ මේ වෙනවා කියන එකේ ප්‍රශ්නාර්ථය. වෙනවා කියන එකේ ප්‍රශ්නාර්ථය මොකද්ද? වෙනවද කියන එක. නෑ, ඉම්නිදා කියන්නේ වෙනවා නම් ඉම්නික්කා කියලා කියන්නේ වෙනවද කියන එක මතක තියාගන්න. එතකොට මෙතනදී අහන්නේ මොකද්ද? ඔනනර මොන රටක සරම් ඉම්නික්කා පුද්ගලයෙක් වෙනවද? සරම් ඉම්නික්කා පුද්ගලයෙක් වෙනවද? ඔනනර සරම් ඉම්නික්කා මොන රටක පුද්ගලයෙක් වෙනවද? ඊළඟට මදු කියනවා මෙහෙම. නේපාල් සරම් ඉම්නිදා. නේපාලයේ පුද්ගලයෙක් වෙනවා කියලා කියනවා. නේපාලයේ මිනිසෙක්, නේපාලයේ පුද්ගලයෙක් සරම් ඉම්නිදා. හරි. ඒතකොට ඉම්නිදා කියන්නේ වෙනවා කියන එක සහ ඉම්නික්කා කියන්නේ ඉම්නිදා වල ප්‍රශ්නාර්ථය වෙනවද කියන එක. අපි තව පාර සංවාදයේ කියමු. ඔයාලත් මේ විදිහට කියවන්න පුරුදු වෙන්න. අන්‍යොන් හසේයෝ අංකුන් ඉම්නිදා. තොන් තිමෝර සරම් ඉම්නිදා. අන්‍යොන් හසේයෝ මදු ඉම්නිදා. ඕනනරා සරම් ඉම්නික්කා. නේපාල් සරම් ඉම්නිදා. හොඳයි. ඔන්න එනම් පළවෙනි සංවාදය ඉවරයි. මෙතන තියෙනවා තේදප් හේපායෝ. තේදප් කියන්නේ පිළිතුරු දෙනවා කියන එක. තේදප් හේපෝ
පායෝ කරලා බලන්න කියන එක තමයි හේ පායෝ කියලා කියන්නේ කරලා බලන්න කියන එක. තේදප් හේ පායෝ පිළිතුරු දීලා බලන්න වෙන ප්‍රශ්න ටිකක් අහලා දෙනවා. අංකුං ඔනනරා සරමිම්නිකා අංකුං මේක ගැන අපි ඉගෙන ගන්නවා. සරලව මෙතනදී පැහැදිලි කරන්නම්. අන් කියලා කියන්නේ එන් සහ මෙතන තියෙන නන් කියලා එකක්. හරිද? අන් ගැන කියන්න ඉස්සලා අන් කියන්නේ වාක්‍යයක කර්තෘ හැඟවීමට භාවිතා කරන පදයක්. කොරියානු භාෂාවේ වාක්‍යයක කර්තෘ හැඟවීමට පාවිච්චි කරන්නේ මේ අන් කියන එක. හරිද? අංකුං අන් කියලා තියෙන එක. මේක එකතු වෙන විදිය හැදෙන විදිය ගැන ග්‍රැමර්වලදී කතා කරමු. දැනට මතක තියාගන්න මේ අන් කියන කොටස තියෙන්නේ කර්තෘ හැඟවීමට. ඒ වගේම නන් කියලා කොටසකුත් තියෙනවා. මේ නන් කියලා කියන්නේ මේ අන් වගේම තමයි දෙන්න සමානයි. දෙන්න එකතු වෙන අවස්ථාවල් දෙකක් තියෙනවා. ඒකයි මේ දෙන්නගේ පොඩි පොඩි වෙනසක් තියෙන්නේ. අන් සහ නන් කියලා තිබුණාට මේ දෙන්නගෙන් එකම වැඩේ වෙන්නේ මොකද්ද? කර්තෘ හැඟවීම කරනවා. වෙනසකට තියෙන්නේ මේ එකතු වෙන අවස්ථාවල් වෙනස් වෙනවා. ඒ අවස්ථාවේ තමයි පොඩි පොඩි වෙනසක් තියෙන්නේ. ඒක අපි ග්‍රැමර් කොටසදී කතා කරමු. අංකුංගන් ඔනනර සරමිම්නිකා අංකුං මොන රටක කෙනෙක් වෙනවද? අංකුං මොන රටේද? අංකුං කොහෙද? අංකුං කොහෙද? තොන්තිමෝර. ටිමෝරේ කෙනෙක්. එතකොට මදුන ඔනනර සරමි ඉම්නිකා. මදු කියන කෙනා මොන රටක කෙනෙක් වෙනවද කියලා අහනවා. මෙන්න මෙයාගේ රට තියෙනවා නේපාල්නේ. මදු නේපාල්. පිළිතුරු දෙන්න පුළුවන්. ඔයගේ සරල අභ්‍යාස දින ඒවා අනිවාර්යෙන් කරන්න. ඒවා ගොඩක් වැදගත් වෙනවා. හොඳයි. එහෙනම් කෙලින්ම යමු. දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ තියෙන වචන ටික බලලා එමු. ඕහි. චිගොබ්මියොන්. ඔකියුපේෂන් කියන්නේ රැකියාවල් කියන එක තියෙනවා. හක්සෙන් ශිෂ්‍යයෙක්. ළඟට සොන්සෙන්නිම් ගුරුවරයෙක්. හොයසාවොන් කියලා කියන්නේ කම්පැනි සේවකයෙක්. කන්ලෝජා කියලා කියන්නේ ඒත් සේවකයෙක්ම තමයි වැඩ කරන කෙනෙක්. එතකොට කියොන්චාල්කුවන් පොලිස් නිලධාරියා. මෙතන මේ කන්ලෝජා මේ කම්පැනි එක කියන්නේ කන්ලෝජා කියන සාමාන්‍යයෙන් කම්පැනි එක වැඩ කරන මෙතන හොයසාවොන් කියන්නේ සවොන් කියන්නේ සේවකයා කියන එක තමයි. හරි. සවොන් කියන්නේ සේවකයා. හරිද? ඒ නිසා මේ දෙකම සේවකයෙක් කියන එක මතක තියාගත්තට කමක් නැහැ. හරිද? එක ළඟ යන වචන වල තේරුම් දෙකක් තියෙන නිසා හොයසාවොන් සහ කන්ලෝජා කියන එක සේවකයා කියලා මතක තියාගන්න. කියොන්චාල්කුවන් කියලා කියන්නේ පොලිස් නිලධාරියා. සෝපාන්කුවන්. එතකොට සෝපාන්කුවන් කියලා කියන්නේ ගිනි නෙවන බටයක්. කොන්මුවන් කියලා කියන්නේ රාජ්‍ය සේවකයා. ඊළඟට චොම්මුවන් කියලා කියන්නේ සාප්පු සේවිකා. හොඳයි. එතකොට තියෙනවා එයිසා කියලා කියන්නේ වෛද්‍යවරයාට. කන්හෝසා කියලා කියන්නේ හෙදියට. යෝරිසා උයන කෙනාට ෂෙෆ්ට් තමයි යෝරිසා කියලා කියන්නේ. උන්චොන්ගීසා ඩ්‍රයිවර් කෙනෙක්ට. කිසුල්චා කියලා කියන්නේ කාර්මිකයට. මොක්සු කියන්නේ වඩුවට. නොම්බු කියන්නේ ගොයියට. ඔබු කියලා කියන්නේ දීවරයට. හරි. එතකොට මෙන්න තවත් වචන ටිකක් තියෙනවා පළවෙනි ෂී කියලා කියන්නේ මහත්මයා කියලා අපි නමක් ඉදිරියේ මෙන්න මේක එකතු කරලා කතා කරොත් නැත්නම් ලිව්වොත් මහත්මයා කියන අර්ථය තියෙනවා. ඊළඟට චෝ කියලා කියන්නේ මම කියන එක. ඊළඟට අනියෝ කියන්නේ නැහැ කියන එක. කොරියන් වලින් නැහැ කියලා කොහොමද කියන්නේ අනියෝ. හරි. ඒතකොට නේ කියලා කියන්නේ yes ඔව්. නේ ඔව්. අනියෝ නැහැ. චෝ මම. ෂී මේක ෂී කියන්නේ මහත්මයා. කොරියානු භාෂාවෙන් මහත්මයාට සහ මහත්මිය දෙන්නම හංගවන්නේ මෙන්න මේ ෂී කියන පද කොටස නමට ඉදිරියෙන් එකතු කරලා. තුආන් ෂී. හරි. කලින් පාඩම් වලදී කතා කරා කලින් සිලබස් එකේ. අර මෙතන තියෙන අභ්‍යාසයක් වංගේ ඉඳන් කොත්කිරි යොල්ලක් හසෙව. සම්බන්ධයක් තියෙන දේවල් අතර යා කිරීමක් කරන්න කියලා කියනවා. ඉතින් ඔයාලා මේක බලලා කරන්නට ඕන.
එතකොට මොන දෙවෙනි ග්‍රැමර් කොටස තියෙනවා අපි කලින් කතා කරා මේ අන් ගැන අපි ව්‍යාකරණ කොටසදී ඒ ගැන කතා කරමු. හොඳයි දෙවෙනි සංවාද කොටසට යමු. දෙවෙනි සංවාද කොටසට අදාළව තියෙන්නේ 30 වෙනි වොයිස් ට්‍රැක් එක. මේක නිච්චනන් සහ කාලෝ නිච්චනන් සහ කාලෝ කියන දෙන්න අතර ඇති වෙන සංවාද කොටසක් තියෙන. මොනවද මන්ද මේ නම් අපේ රටේ කෙනෙක් ගන්නවත් තිබ්බනම් හොඳයි. හොඳයි අපි 30 වෙනි වොයිස් ට්‍රැක් එකට සවන් දීලා මුලින්ම මේ සංවාදය බලලා ඊට පස්සේ මම මේ සංවාදය පැහැදිලි කරන්නම්. හොඳයි එහෙනම් අපි වොයිස් ට්‍රැක් එකට සවන් දෙමු. 안녕하세요. 저는 니차남입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. හොඳයි මම හිතන ඔන්න සංවාදය අහලා පැහැදිලි කරගන්න දීලා අපි කලින් ඉගෙන ගත්ත අනියෝ කියන වචන ටික වචන මෙතන තිබ්බා. එතකොට චොනන් කියන එක මේ චෝ කියලා තිබ්බේ මම අපි ඉගෙන ගත්ත චෝ කියන්නේ මම කියලා. මේ නන් කියලා කියන්නේ මොකද්ද? කතෘ හැඟවීමට භාවිතා කරන පදේ. එතකොට මේකේ චොනන් කන්ලෝචායිම් නිදා කියලා කිව්වම මම සේවකයෙක් වෙනවා කියලා කිව්වම මේ කතෘ හැඟවීමට තමයි නන් භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේ බලන්න. කාල්ලෝ කියන නම ෂී කියලා කිව්වම මහත්මයා කාලෝ ෂීනන් හක්සෙන් ඉම්නික්කා කියලා අහනවා. එතකොට ඔයා ශිෂ්‍යයෙක්ද කියලා. මේකේ කතෘ වෙන්නේ කවුද? කාලෝ මහත්මයා තමයි කතෘ වෙන්නේ. කතෘ හැඟවීමට වෙන්න නන් කියලා එකතු කරලා තියෙනවා. ඔක එකතු වෙන විදිහ මම ග්‍රැමර් කොටස පැහැදිලි කරන දැනට පොඩි අවබෝධයක් තියාගන්න සංවාදය අපිට පැහැදිලි කරගන්නට අවශ්‍ය නිසා. හොඳයි එතකොට මේකේ ගොඩාක්ම දින අපි ඉගෙන ගත්ත වචන නිසා ගැටලුවක් නැතුව ඉදිරියට කරගෙන යන්න මොනවා හරි දෙයක් තිබුණොත් ඩික්ෂනරි එක හොයලා බලන්න නැත්තම් කමෙන්ට් එකක් දාන්න කට්ටියත් එක්ක හොයලා බලන්න එකතු වෙලා. තේහවා සංවාදය. තේහවා දෙවෙනි සංවාදය. මෙන්න මෙහෙම කියනවා නිච්චානන් මෙහෙම කියනවා අන්‍යොන් හසේයෝ චොනන් නිච්චානනිම්නිදා. මම නිච්චානන් කියන කෙනා වෙනවා. තේකුක් සරම් ඉම්නිදා. තේකුක් තායිලන්තයේ සරම් ඉම්නිදා. මම තායිලන්තයේ පුද්ගලයෙකු වෙනවා. අන්‍යොන් හසේයෝ ආචාර්ය කරනවා අපි ආයිබෝන් කියලා කියමු. අන්‍යොන් හසේයෝ ආයිබෝන් චොනන් නිච්චානි නිම්නිදා. නිච්චානන් නිම්නිදා. නිච්චානන් ඉම්නිදා. මම නිච්චානන් කියන කෙනා වෙනවා. තේකුක් සරම් ඉම්නිදා. තායිලන්තයේ කෙනෙක් වෙනවා. එතකොට උන්න කාලෝ මෙහෙම කියනවා. අන්‍යොන් හසේයෝ චොනන් කාලෝ ඉම්නිදා. ආයිබෝන් මම කාලෝ කියන කෙනා වෙනවා. පිලිපීන් සරම් ඉම්නිදා. මම පිලිපීන ජාතිකයෙක් වෙනවා. පිලිපීන් රට සරම් කියන පුද්ගලයා ඉම්නිදා කියන වෙනවා. ඊළඟට මෙන්න මෙහෙම නිච්චානන් මෙහෙම කියනවා. කල්ලෝ ෂිනන් හක්සෙන් ඉම්නික්ක කාලෝ කියන කෙනා. කාලෝ ෂී මහත්මයා නන් කියන්නේ මොකද්ද? කතෘ හංගවනවා මෙතනදී. නන් කියන කොටස කතෘ හැඟවීමට භාවිත කරන පදයක්. මේ ග්‍රැමර් කොටස අපි ඉගෙන ගන්නවා කියලා කිව්වා. කාලෝ ෂීනන් හක්සෙන් ඉම්නික. හක්සෙන් කියන්නේ ශිෂ්‍යයාට. ඉම්නික කියන්නේ මොකද්ද? ප්‍රශ්නාර්ථ ස්වරූපයනේ. ඉම්නිදා වල ඉම්නිදා කිව්වේ මොකද්ද? තේරුම වෙනවා කියන එක. වෙනවා කියන එකේ ප්‍රශ්නාර්ථය තමයි ඉම්නික්කා. ඉම්නික්කා කියලා කියන්නේ වෙනවා කියන එකේ ප්‍රශ්නාර්ථය වෙනවද? කාලෝ ෂීනන් හක්සෙන් ඉම්නික්කා. කාලෝ ඔයා ශිෂ්‍යයෙක්ද කියලා. කාලෝ මෙහෙම කියන එතකොට අනියෝ නැහැ. චොනන් මම කන්ලෝජා සේවකයෙක් ඉම්නිදා වෙනවා. සේවකයෙක් වෙනවද කියලා අහන්නේ කොහොමද? කන්ලෝජා ඉම්නිකා කියලා කිව්වොත් කොහොමද? සේවකයෙක් වෙනවද? මෙතන තියෙන කන්ලෝජා ඉම්නිදා කියලා නේද? සේවකයෙක් වෙනවා කියලා තමයි කියන්නේ. හොඳයි. ඔන්න එතකොට සංවාද දෙක ඉවරයි. දැන් මම ඔයාලට කෙලින්ම ග්‍රැමර් කොටස් දෙක පැහැදිලි කරන්නට යනවා. ග්‍රැමර් කොටස් දෙක පැහැදිලි කරලා එතනින් එහාට මේ තියෙන දේවල් ගැන මම සරල පැහැදිලිවීමක් කරන්න. අපි මේ ගැනත් බලමු. ඉන්සයිජල් ගැනත් බලමු. කොරියාවේ තියෙන ඉන්සයිජල් ගැන බලමු. ග්‍රැමර් කොටස කතා කරමු. දැන් වැදගත්ම දේ මෙතනින් එහාට ඔයාලට ග්‍රැමර් කොටස.
හොඳයි එහෙනම් අපි ග්‍රැමර් කොටස කතා කරලා පාඩම ඉතුරු කොටස් ටික බලමු. නෙක්ටම අනියෝන් ඔන්න අපි ව්‍යාකරණ කොටස බලමු. අපිට ව්‍යාකරණ කොටස ඉගෙන ගන්න තියෙනවා ඉම්නිදා සහ ඉම්නිකා කියන ව්‍යාකරණ කොටස් දෙක සහ එන්නන් කියන ව්‍යාකරණ කොටස් දෙක. සංවාද කොටසදී මම ඔයාලට මේකේ පොඩි ප්‍රමාණයක් පැහැදිලි කරා මතකද ඉම්නිදා කියන වෙනවා සහ ඉම්නිකා කියන වෙනවද කියන එක. ඉම්නිදා කියන එකේ ප්‍රශ්නාර්ථය තමයි ඉම්නිකා කියලා පැහැදිලි කරා. එතකොට එන්නන් භාවිතා වෙන්නේ වාක්‍යයක කර්තෘ හැඟවීමකට කියලාත් මම පැහැදිලි කරා. එතකොට ව්‍යාකරණ වලට කියන්නේ මුන්පොප් කියලා. අපිට මුලින්ම කතා කරන්න තියෙන මේ ඉම්නිදා සහ ඉම්නිකා කියන ව්‍යාකරණ කොටස. නමුත් මම මේ ව්‍යාකරණ කොටස පොඩ්ඩකට පැත්තකින් තියලා ඔයාලට මේකට සම්බන්ධ වෙන තවත් ව්‍යාකරණ කොටසක් කියලා දෙනවා. ඒක කියලා දීලා අවසාන වෙනකොට ඔයාලට මේ ව්‍යාකරණ කොටස සරලව තේරුම් ගන්නට පුළුවන්. ඒ ව්‍යාකරණ කොටස සමගම එතකොට ඉස්සරහට යන පාඩම් වලටත් මම මේ දැන් කියලා දෙන්න යන ව්‍යාකරණ කොටස ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි මේ ව්‍යාකරණ කොටස් දෙක පැත්තකින් තියලා මම මේ කියලා දෙන ව්‍යාකරණ කොටස් දැනට ඉගෙන ගමු. ඊට පස්සේ මේක අවසානයේදී ඔයාලට මෙතෙන්ට එන්න පුළුවන්. හොඳයි අපි යමු මේ ව්‍යාකරණ කොටස ඉගෙන ගන්නට. අපි ඉගෙන ගන්නට යන්නේ ඉම්නිදා සහ සම්නිදා ගැන. කලින් තිබ්බ ව්‍යාකරණ මොකද්ද? ඉම්නිදා සහ ඉම්නිකා. හරිද? මේ ඊ තියෙනවා මෙතන ඉම්නිදා. නමුත් මෙතන ඊයන් නැතුව පයන්න විතරක් තියෙනවා. ඒ වුණත් අපි මේක ශබ්ද කරන්නේ ඉම්නිදා කියලාම තමයි. ඉම්නිදා සහ සම්නිදා. මේක ව්‍යාකරණ කොටසක්. මේකෙන් සිද්ධ වෙන්නේ මේක එකතු වෙන්නේ ක්‍රියාපදයක. ක්‍රියාපදයක මේක එකතු වෙලා මොකද කරන්නේ? ඒ ක්‍රියාපදයට ගෞරවාර්ථයක් ගෙනල්ලා දෙනවා. උදාහරණ විදිහට අපිට මෙන්න මේ ක්‍රියාපද ටිකක් තියෙනවා. අපි මුලින්ම ක්‍රියාපද ටික කියවලා බලමු කොහොමද මේවා එකතු වෙන්නේ කියලා ක්‍රියාපද එක්ක. කදා යනවා, පෝදා බලනවා, හදා කරනවා. ඉදා කියන වෙනවා කියන එක. නමුත් ඉදා කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. දැනට එහෙම මතක තියාගන්න. පාඩම පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මම මේ ඉදා කියන එක මෙතෙන්ට දැම්මා. ඊළඟට දෙනවා ඉප්තා කියලා අඳිනවා. මොක්තා කියන්නේ කනවා. නොප්තා කියන්නේ පුලුල් කියන එක, පළල් කියන එක මේක ක්‍රියාපදයක් නෙවෙයි, මේක විශේෂණ පදයක්. ඉක්තා කියවනවා. ඉක්තා කියන්නේ කියවනවා කියන එක. ඔයාලට පේනවා ඇති මේ විශේෂණ පදයක් තියෙනවා. ඒ වගේ මේ විශේෂණ පද එක්කත් මේ ඉම්නිදා සහ සම්නිදාට එකතු වෙන්න පුළුවන්. මේ ක්‍රියාපද හැම එකක්ම අවසාන වෙලා තියෙන්නේ දා වලින් කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් අපි මේ ක්‍රියාපදයකට ඉම්නිදා හෝ සම්නිදා එකතු කරන්න කලින් මෙන්න මේ දා අයින් කරගන්නට ඕන. හැම ක්‍රියාපදයකම දා අයින් කරනවා. උදාහරණයකට කදා කියන එකේ දා අයින් කරොත් එහෙම ඉතුරු වෙන්නේ කා කියන කොටස විතරයි. අපි මේ ඉතුරු වෙන කොටසට ක්‍රියාමූලය කියලා හඳුන්වනවා. ඕනම ක්‍රියාපදයක දා ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන කොටස අපි හඳුන්වනවා එම ක්‍රියාපදයේ ක්‍රියාමූලය කියලා. පෝදාවල නම් කොහමද? දා ඉවත් කරාම පෝ කියන කොටස තමයි ක්‍රියාමූලය බවට පත් වෙන්නේ. ඉක්තවල නම් දා ඉවත් කරාම ඉතුරු වෙන මේ කොටස ක්‍රියාමූලය කියලා හඳුන්වනවා. එතකොට ළමයි මේ ඉම්නිදා සහ සම්නිදා එකතු වෙන්නේ ක්‍රියාපදයක ක්‍රියාමූලයත් එක්ක. ඒ කියන්නේ මේ දා ඉවත් වෙලා තමයි මේ ඉම්නිදා හෝ සම්නිදා එකතු වීම සිද්ධ වෙන්නේ. හැබැයි තව කරුණක් තියෙනවා දැන් මතක තියාගන්නට ඕන. මේ ක්‍රියාපදයක කෙලින්ම මේ ක්‍රියාපදයකට ඉම්නිදා හෝ සම්නිදා දෙකම එකතු කරන්නට බෑ. එකතු කරන්න පුළුවන් එක්කෝ ඉම්නිදා නැත්නම් සම්නිදා. ඒ එකතු වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි අපි මේ දැන් දා අයින් කරලා ඉවර වෙලා ක්‍රියාමූලය හදාගත්තනේ. ක්‍රියාමූලය කියන්නේ දා ඉවත් කරාම ඒ ක්‍රියාපද ඉතුරු වෙන කොටස. මේ ඉතුරු වෙන කොටසේ හල් ලකුරක් තියෙනවද නැද්ද කියන කරුණ මත තමයි අපි ඉම්නිදා හෝ සම්නිදා එකතු කරන්නේ. හල් ලකුරක් තිබුණොත් නම් සම්නිදා එකතු කරනවා. හල් ලකුරක් නැත්නම් ඉම්නිදා එකතු කරනවා. හල් ලකුරු අපි කොරියානු භාෂාවේදී හඳුන්වනවා පචිම් කියලා. හොඳයි. ඉස්සරහට තියෙන උදාහරණ ටිකක් අපි ඒ ටික බලලා මේ ටික තවත් පැහැදිලි කරගමු. එතකොට ඔන්න කිව්ව ටික මම එකපාරක් තව කියන්න. මේ ඉම්නිදා සහ සම්නිදා කියන්නේ ක්‍රියාපද සහ විශේෂණ පද වලට එකතු වෙන එකක්. මේක ක්‍රියාපද හෝ විශේෂණ පද වලට එකතු වෙලා ඒවට ගරුත්වයක් ලබා දෙනවා. මේවා නිකම්ම එකතු වෙන්නේ නැහැ. ක්‍රියාපදයක තියෙන දා කොටස ඉවත් වෙලා හැදෙන ක්‍රියාමූල කොටසට තමයි මේ ඉම්නිදා සහ සම්නිදා එකතු වෙන්නේ.
මේ ක්‍රියාමූල කොටසේ හල් ලකුරක් තිබුණොත් අපි ඒකට සම්නිදා එකතු කරලා එම ක්‍රියාපදයේ ගෞරවාර්ථය ගොඩනගා ගන්නවා. ඒ වගේම හල් ලකුරක් නැත්නම් අම්නිදා කියන කොටස එකතු කරලා ඒ ක්‍රියාපදයේ හෝ විශේෂණ පදයේ ගෞරවාර්ථය ගොඩනගනවා. අපි උදාහරණත් එක්ක මේක බලමු. මම කියලා තියෙනවා දායිවත් කළ විට පචිම් තියෙනවා නම් සම්නිදා එකතු කරන්නලු. දායිවත් කළ විට පචිම් නැතිනම් ඉම්නිදා එකතු කරන්නලු. පචිම් එකක් කියලා කියන්නේ හල් ලකුරකට. අපි උදාහරණයක් බලමු. මෙන්න කදා කියන ක්‍රියාපදයේ තියෙනවා. අපි මුලින්ම කදාවල දා අයින් කරගමු. එතකොට ක්‍රියාමූල කොටස හැටියට කා ඉතුරු වෙනවා. මේ කා කියන කොටසට අපිට මොකක්ද එකතු කරන්න වෙන්නේ? අම්නිදා. ඇයි අපි අම්නිදා එකතු කරන්නේ? හල් ලකුරක් නැති නිසා. හල් ලකුරක් තිබ්බනම් සම්නිදා එකතු කරන්නේ. මතක තියාගන්න හැම වෙලාවෙම මේ අම්නිදා බලාගෙන ඉන්නේ හල් වෙන්න. මෙයා නම් හල් වෙලානේ තියෙන්නේ මේ. මෙයා හල් වෙලා නැහැ. මෙයා බලාගෙන ඉන්නේ හල් වෙලා නැති එකට සෙට් වෙලා හල් ලකුරක් විදිහට එකතු වෙලා ශබ්දය පරිපූර්ණ කරගෙන ක්‍රියාපදයේ ගෞරවාර්ථය ගොඩනගෙන. මෙතන කායකට හල් ලකුරක් නැති නිසා මෙන්න පයන් එනවා. මෙතෙන්ට ඇවිල්ලා නිදා කොටස එකතු වෙනවා. ඒකට කම් නිදා කියලා ගොඩ නැගෙනවා. කම් නිදා කියලා හැදෙනවා. ඊළඟට බලන්න ඉප්තා කියන ක්‍රියාපදය අඳිනවා කියන එක අපි දායින් කරලා ගමු. ඉප්සම් නිදා කොට තමයිපත් වෙන අපි දායින් කරලා ගමුකෝ. ඔන්න දායින් කරාම ක්‍රියාමූල කොටස හැටියට ඉතුරු වෙන ඉප්නේ. මේ ඉප් වලට එකතු වෙන්නේ සම් නිදා. ඇයි? හල් ලකුරක් තියෙන නිසා. එතකොට ඉප් වලට සම් නිදා එකතු වුනම ඉප්සම් නිදා කියලා හැදෙනවා. එතකොට ওই විදිහට අනිකුත් මම අර කියලා දුන්න ක්‍රියාපද වලටත් කොහොමද මේවා එකතු වෙලා ගොඩනගන්නේ කියලා අපි දැන් බලමු. කදා කියන ක්‍රියාපදේ දායිවත් වෙලා අම්නිදායක් එකතු වෙලා කම් නිදා කියලා හැදෙනවා. පෝදා කියන ක්‍රියාපදේ දායිවත් කරලා බැලුවම හල් ලකුරු නැහැ. ඒ නිසා අම්නිදා කෙලින්ම එකතු කරලා පොම් නිදා කියලා හදාගන්න. හදා කියන ක්‍රියාපදේ දායින් කරලා බැලුවට පස්සේ ක්‍රියාමූලයේ දිහා ක්‍රියාමූලයේ හල් ලකුරු නැහැ. ඒ නිසා අම්නිදා එකතු කරලා හම් නිදා කියලා හදා ගන්නවා. ඉදා කියන පදයේ දායිවත් කරනවා. දායිවත් කරාම ඊ කියන කොටස ඉතුරු වෙන්නේ හල් ලකුරු නැහැ. අපි අම්නිදා එකතු කරලා ඉම් නිදා කියලා හදා ගන්නවා. මේක තමයි අපි අර කතා කරන්න ගිය මුලින්ම කතා කරන්න ගිය ව්‍යාකරණයේ ඉම් නිදා වෙනවා කියන එක. මේක එකතු වෙන සර්වනාම එක්ක. අපි උදාහරණයකට මෙහෙම ගිමු. කාගේරි නමක් නම් නිමල් ඉම්නිදා. නිමල් වෙනවා කියන එක. දැන් අපිට අපි මතක ඇති කතා කරා සංවාදයේදී අපි මේ රටේ පුද්ගලයෙක් වෙනවා. මේ රටේ වෙනවා කියලා කියන්නේ ඉම්නිදා පාවිච්චි කරා. එතකොට මේ ඉම්නිදා වල ප්‍රශ්නාර්ථ ස්වරූපය තමයි ඉම්නික්කා බවට පත් වෙලා තිබුණේ අතනදී. හරිද? හොඳයි. සරලව ඔන්න කිව්වා ඒ කතාව. අපි ඉස්සරහට ඉදිරියේදී තව මේක මම උදාහරණ ටිකක් කරන් පෙන්නන්න. දැනට මතක තියාගන්න කොහොමද අපි දායිවත් කරලා ක්‍රියාමූල කොටසට හල් ලකුරු තියනවද නැද්ද කියලා බලලා ඉවරලා අම්නිදා එකතු කරා. මෙතනදී හල් ලකුරු නැති නිසා තමයි අම්නිදා එකතු කරේ. හල් ලකුරු තියෙන උදාහරණ කීපයක් දැන් බලමු. බලන්න ඉප්තා තියෙනවා. ඉප්තා කියන්නේ දායින් කරාම හල් ලකුරක් තියෙනවා. පයන්න තියෙනවා හල් ලකුරක් නැත්තම් පචිම් එකක් විදිහට පයන්න තියෙනවා. අපි ඉප්සම් නිදා කියලා හදා ගන්නවා. හරිද? මේ බලන්න. හැදිලා තියෙනදී ඔන්න උදාහරණේ තියෙනවා. දායින් කරන හල් ලකුර තියෙන නිසා සම් නිදා එකතු කරලා ඉප්සම් නිදා කියලා හදාගන්න. මොක්තා කියන්නේ කනවා කියන එක බලන්න. මොක්තා කියන ක්‍රියාපදේ දායින් කරාම හල් ලකුරක් තියෙනවා කයන්න. මොක්සම් නිදා කියලා හදා ගන්නවා. නොප්තා කියන්නේ පුළුල් කියන එක. නොප්තවල දායින් කරාම හල් ලකුරු දෙකක්ම තියෙනවානේ. අපි එන නොප්සම් නිදා කියලා හදා ගන්නවා. ඉක්තා කියවනවා දායින් කරාම හල් ලකුරු තියෙන නිසා සම් නිදා එකතු කරනවා. සම් නිදා එකතු කරාම ඉක්සම් නිදා කියලා හදා ගන්නවා. කියවනවා කියන එකම තමයි තේරුම. කියවනවා කියන එකේ ගෞරවාර්ථය. කනවා කියන එකම තමයි කනවා කියන එකේ ගෞරවාර්ථය මෙතනදී ගොඩනගෙනවා. ඒ විදිහට ගෞරවාර්ථය ගොඩනගා ගන්න පුළුවන්. හොඳයි ඊළඟට බලන්න මෙන්න මෙතනදී තමයි මම ඔයාලට අර ග්‍රැමර් කොටස තව අලුත් කොටසක් විදිහට පැහැදිලි කරන්න යන්නේ. මේ කියලා දෙන දේවල් ටික පොඩ්ඩක් හොඳින් අහලා හොඳින් අවබෝධ කරගන්න. ප්‍රශ්න ගැටලු තිබ්බම මම කතා කරලා කියලා දෙන්න. බලන්න ඉදා කියන එක අපි කතා කරා. ඉදා වලට දායන් කරලා මොකක්ද උනේ? හල් ලකුරු නැති නිසා නිදා එකතු වෙලා බලන්න ඉම් නිදා කියලා හැදුනා. හරිද?
බලන්න මේ හැදිලා තියෙන විදිහ ඉදා කියන එක තියෙනවා පදේ දායෙන් කරලා අපි ඊ කොටස විතරක් ගන්නවා දායෙන් කරලා. එතකොට ඊ වලට හල්ලකුරු නැති නිසා කෙලින්ම එම් නිදා එකතු කරලා ඉම් නිදා කියලා හදා ගන්නවා. පචිම් නෑනේ. ඒ නිසා ඉම් නිදා කියලා ගොඩනගා ගන්නවා. එතකොට ඉම් නිදා කියලා කියන්නේ වෙනවා කියන එකේ ගෞරවාර්ථය. ඊළඟට අපි බලන්න යම් මෙන්න මේ ඉත්තා කියන කෙන දිහා. මේ අතර ඉදා වගේම තමයි මේ ඉත්තා කියන එකෙත් අපි දායෙන් කරගමුකෝ. දායෙන් කරලා මේකත් අපි හදාගමු කොහොමද? මෙතන ඉත් කියනකොට මේ හල්ලකුරක් තියෙනවා මෙතනනේ. හල්ලකුරක් තියෙනවා. මේ හල්ලකුර තියෙන නිසා අපිට එම් නිදා එකතු කරන්න බෑ. ඒ නිසා අපි සම් නිදා එකතු කරලා හදා ගන්නවා ඉස්සම් නිදා කියලා. ඉස්සම් නිදා. ඉස්සම් නිදා කියලා කියන්නේ මොකද්ද? ඉත්තා කියන්නේ තියනවා, ඉන්නවා කියන එක. ඉදා කියන්නේ වෙනවා කියන එක. එතකොට වෙනවා කියන එක අපි හදාගත්ත සම් නිදා එකතු කරලා ඉස්සම් නිදා කියලා. ඉස්සම් නිදා කියලා කියන්නේ තියනවා කියන එකේ ගෞරවාර්ථය. ඔන්න ඒ විදිහට මතක තියාගන්න. ඉස්සම් නිදා. හරි. එතකොට ඉම් නිදා කියන්නේ මොකද්ද? වෙනවා කියන එක. ඉස්සම් නිදා කියන්නේ මොකද්ද? ඉන්නවා තියනවා කියන එක. ඔන්න ඔය පද දෙකත් හොඳින් මතක තියාගන්න ඕන. ඊළඟට අපි යමු මේකෙම තව කොටසක් මට පැහැදිලි කරන්න තියෙනවා. දැන් බලන්න ඉදා ගැන. අපි ඉදාට මොකද කරේ? දායෙන් කරලා එම් නිදා එකතු කරලා ඉම් නිදා කියලා හදාගත්තා. එතකොටම දායෙන් කරලා එම් නික්කා එකතු කරලා මොකද කරේ? ඉම් නික්කා කියලා ප්‍රශ්නාර්ථ ස්වරූපය හදාගත්තා. එතකොට ඕනම ක්‍රියාපදයකට අපිට මේක එකතු කරන්න පුළුවන්. ක්‍රියාපදයක නෙවෙයි. ඕනම ක්‍රියාපදයට එම් නිදා එම් නික්කා එකතු කරොත් මොකද වෙන්නේ? කම් නිදා කිව්වොත් යනවා. කම් නික්කා කිව්වොත් යනවද කියලා අපිට අහන්න පුළුවන්. එතකොට ඉම් නිදා කියන්නේ මොකද? වෙනවා කියන එකනේ. වෙනවා කියලා කියන්න පුළුවන්. මම මේ පුද්ගලයෙක් වෙනවා. සරම් ඉම් නිදා. සරම් ඉම් නික්කා කිව්වොත් පුද්ගලයෙක් වෙනවද? කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් එතන. හරිද? මේක පටල ගන්න එපා කියලා මම එකකින් මෙතනදී මම ඔයාලට මේක පැහැදිලි කරන්න තමයි මේක ගත්තේ. අපි අවසානට මෙතන ඉදා වලට එම් නිදා එකතු කරලා ඉම් නිදා කියලා සහ ඉම් නික්කා කියන ප්‍රශ්නාර්ථ ස්වරූපයට ඉම් නික්කා හදාගත්ත ප්‍රශ්නාර්ථ ස්වරූපයේ විදිහට. එතකොට ඉම් නිදා කියලා කියන්නේ වෙනවා. ඉම් නික්කා කියලා කියන්නේ වෙනවද කියන එක. මම හිතන්නේ ඒක පැහැදිලි ඇති. මේකේ ප්‍රශ්න මොනවද ගැටලු තිබුණොත් ඔයාලා කතා කරලා අහන්න. දැන් ඉදාට එහෙම නුනේ. ඉදාට ඉදා ඉවත් කරලා එම් නිදා එකතු කරාම ඉම් නිදා වුණා. ඉම් නික්කා කියන ප්‍රශ්නාර්ථ ස්වරූපය එකතු කරපු ගමන් ඉම් නික්කා බවට පත් වුණා. අපි උදාහරණ කිහිපයක් බලමු. ක්‍රියාපදයක උදාහරණ කිහිපයක් බලමු. මේක තමයි අපි අද අර ඉගෙන ගන්නට ගිහපු ව්‍යාකරණ කොටස. එතකොට ඔන්න ඔය විදිහට තමයි හැදුනේ. හරිද? ගොඩ නැගිලා තියෙන ඔන්න ඔය විදිහට ඉම් නිදා සහ ඉම් නික්කා. එතකොට මතක තියාගන්න මේ ඉම් නිදා එකතු කරන්න පුළුවන්. ක්‍රියාපදයක විතරයි. නමුත් මේ ඉම් නිදා එකතු කරන්න පුළුවන් සර්වනාම එක්ක විතරයි. සර්වනාම කියලා කියන්නේ නිමල් ඉම් නිදා නම් නිමල් වෙනවා. නිමල් මේ ඉම් නිදා දාන්න බෑ. නිමල් ඉම් නික්කා කියලා දාන්න බෑ. ඉම් නික්කා දාන්න ඕන. වෙනවද කියනවා නම් මේවා එකතු වෙන්නේ ක්‍රියාපද එක්ක. මේ එම් නිදා සහ එම් නික්කා එකතු වෙන්නේ ක්‍රියාපද එක්ක. එතකොට ඔයාලට පුළුවන් මේව ක්‍රියාපද එක්ක එකතු කරලා ඒ ක්‍රියාපදේ ප්‍රශ්න කරන්නත් ඒ ක්‍රියාපදය කියලා කියන්න පුළුවන්. මම කනවා මොක්සම් නිදා. මොක්සම් නික්කා කිව්වොත් කනවද? කදාන. කදා කියන්නේ යනවා කියන එක. මේකේ ගෞරවාර්ථය අපි හදා ගන්නවා කම් නිදා කියලා. යනවද කියලා අහන්නේ කොහොමද? කම් නික්කා කියලා ගෞරවාර්ථ පදේ ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ඉම් නිදා කියන වෙනම කතන්දරයක්. මෙයා එකතු වෙන්නේ නාම පද එක්ක. ඉම් නික්කා එකතු වෙන්නේ නාම පද එක්ක. බලන්න මේ ක්‍රියාපද කොහොමද ඉම් නිදා සහ ඉම් නිදා එක්ක එකතු වෙලා ප්‍රකාශ ස්වරූපයක් සහ ප්‍රශ්නාර්ථ ස්වරූපයක් බවට පත් වෙන්නේ කියලා. පෝදා කියන එක බලන්න. පෝදා කියලා කියන්නේ බලනවා කියන එක. පෝදාවල දායිවත් කරාම අපිට මේකට එම් නිදා එකතු කරාම පොම් නිදා බලනවා කියන එකේ ගෞරවාර්ථය. දැන් මේකේ ප්‍රශ්නාර්ථ ස්වරූපය හදාගන්න අපි මොකද කරන්නේ?
නික්කා එකතු කරන. එතකොට පොම් නික්කා බලනවද? බලනවද කියලා අපිට හදාගන්න පුළුවන්. බලන්න මෙතන වෙනස් වෙලා තියෙන මේ දායක විතරයි වෙනස් වෙලා තියෙන. ප්‍රශ්නාර්ථ ස්වරූපයේ වෙනකොට මේ දායක කා වෙලා තියෙනවා. හරිද? එතකොට ඔයාලට පුළුවන් නම් මේ නිදා එකතු කරලා ක්‍රියාපදයකට හදාගන්න. ඒකම මේ දා කොටස ඉවත් කරලා. ඒකට කා එකතු කරා නම් ඒකම ඒ ක්‍රියාපදයේ ප්‍රශ්නාර්ථ ස්වරූපේ බවට පත් වෙනවා. දැන් ඔයාලට පුළුවන් ඕනම ක්‍රියාපදයක් ප්‍රකාශ කරන්න ඕගේ මේ ක්‍රියාපදේ ප්‍රශ්න කරන්නත් ඔයාලට පුළුවන්. බලන්න හදා කියන්නේ කරනවා කියන එක, හම්නිදා කියන්නේ ගෞරවාර්ථයෙන් කරනවා කියන එක. අපිට මේක ප්‍රශ්න කරන්න ඕනුනොත් කරනවද කියලා හම්නික්කා කරනවද? එතකොට ඉදා බලන්න ඉදා අපි කතා කරා මේ ඉදා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. නමුත් අපි මේව ගන්නවා පාඩම පැහැදිලි කරගන්න ඕන නිසා දා ඉවත් කරාට පස්සේ හල්ලකුරු නැති නිසා නිදා එකතු වෙනවා නිදා කියන්නේ වෙනවා කියන එක. එහෙනම් මේ දායෙන් කරලා අපි කායක මෙතන තමයි නිකා වෙනවද? මොන ප්‍රශ්නයක් අහන්න. මේක මෙන්න මේක පටල ගන්න එපා. මම මේ නිදා සහ නිකා හැදුන හැටි වලට කියලා දුන්නේ මේ ව්‍යාකරණ කොටසත් වලට වැදගත් වෙන නිසා. නිදා නිකා වෙනවා වෙනවද? ඊළඟට බලන්න මේ අපි බලමු හල්ලකුරු තියෙන එකක් කොහොමද ප්‍රකාශ ස්වරූපය සහ ප්‍රශ්නාර්ථ ස්වරූපය ගොඩනගන්නේ කියලා. බලන්න ඉම්නිදා ඉප්තා තියෙනවා. ඉප්තා කියන්නේ අඳිනවා කියන එක. ඉප්තා වල ඉප්තා මෙතන මට වැරදිලා තියෙනවා. හරිද? ඉප්තා කියලා කියන්නේ දා එන් කරාට පස්සේ මේකේ ඉතුරු වෙලා තියෙන හල්ලකුර පොඩ්ඩක් මම හදන්නම් මොමින්ද. ඔව් මේක දැන් ඔන්න බලන්න මම වෙනස් කරා. ඉප්තා කියන්නේ අඳිනවා කියන එක. මේකේ දා එන් කරාම ක්‍රියාමූල කොටස ඉතුරු වෙනවා. අපිට මේකට එකතු කරන්න පුළුවන් සම්නිදා නේද? සම්නිදා එකතු කරලා අඳිනවා කියන එකේ ගෞරවාර්ථය ගොඩනගා ගන්න පුළුවන්. මේ එතකොට හදාගන්න කොහොමද ඉප්සම්නිදා කියලා. එහෙනම් ප්‍රකාශය මොකද? අඳිනවා. අපි කොහොමද අඳිනවද කියලා හදාගන්නේ? කෙලින්ම දායකයන් කරා දායකට කයන්නක් එකතු කරා. නැත්නම් සම්නික්කා එකතු කරා. සම්නිදා සම්නික්කා. හරිද? ප්‍රකාශ ස්වරූපේන සම්නිදා, ප්‍රශ්නාර්ථ ස්වරූපේන සම්නික්කා. ඉප්සම්නික්කා. අඳිනවද? මොක්තා තියෙනවා. මොක්තාවල දායන් කරාම හල්ලකුරු තියෙන නිසා සම්නිදා එකතු කරලා අපි ප්‍රකාශ ස්වරූපේ ගොඩනගා ගන්නවා මොක්සම්නිදා කියලා. ඊළඟට ප්‍රශ්නාර්ථ ස්වරූපේ කොහොමද? මොක්සම්නික්කා කනවද? ඊළඟට නොප්තා කියන එක නොප්සම්නිදා නොප්සම්නික්කා වෙනවා. ඉක්තා කියන එක ඉක්සම්නිදා ඉක්සම්නික්කා බවට පත් වෙනවා. හොඳයි මම හිතන්නේ පැහැදිලිද ඔයාලට ඔන්න ඔය ව්‍යාකරණ කොටස පැහැදිලි කරාම ඔයාලට මෙන්න මෙතන තවත් තියෙනවා ඔයාලට සරල තවත් පැහැදිලි කරගන්න පුළුවන්. අද කතා කරපු ඔය පාඩමේ සාරාංශය ඔය ඉදා කියන එකෙන් තමයි දැන් අපි අර කතා කරන්නට ගියේ ඉම්නිදා සහ ඉම්නික්කා ගොඩ නැගුණේ. ඉම්නිදා සහ ඉම්නික්කා ගොඩ නැගුණේ මේ ඉදා කියන පදයෙන්. එතකොට අපි අලුතෙන් ඉගෙන ගත්තා ඉත්තා කියලා එකකුත්. මේ ඉත්තා කියන එක සම්නිදායක් එකතු වෙලා ඉස්සම්නිදා කියන තියනවා කියන එක තියනවද කියලා අහන්න පුළුවන්. ඉස්සම්නික්කා කියලා අහන්න පුළුවන්. අපිට ඕනම් පෑනක් තියනවද? පෙනී ඉස්සම්නික්කා. පෑනක් වෙනවද කියලා කොහොමද? පෙනීම් නික්කා. පොල්පෙන් නික්කා. පොල්පෙන් ඉස්සම් නික්කා. පෑනක් තියනවද? පෑනක් වෙනවද? චෙකිම් නික්කා. පොතක් වෙනවද? චෙක් ඉස්සම් නික්කා. පොතක් තියනවද? ඒ විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ දැනට ඔය අපිට පොතේදී මෙන්න මේ කොටස විතරයි කතා කරන්න තියෙන ඉතින් මම අමතරව මේ කොටසක් කියලා දුන්නේ. ඔයාලට මේක ඔලුවට දාගන්න පුළුවන් නම් පාඩම් ඉදිරියට යන්න ගොඩාක් වැදගත් වෙනවා. එතකොට ඔන්න ඉදා වලින් ඉම්නිදා සහ ඉම්නික්කා හැදුන හැටි කිව්වා. ඉත්ත හැදුන හැටිත් ඔන්න පැහැදිලි කරා. ඊළඟට ඉතින් අපි යමු ඔන්න අපේ දෙවෙනි ව්‍යාකරණ කොටසට න් සහ නන්ට. නාමපදයේ අවසාන අකුරේ පචිම් තියෙනවා නම් න් එකතු කරන්නලු. නාමපදයේ අවසාන අකුරේ පචිම් නැතිනම් න් එකතු කරන්නලු. එතකොට මේ දෙන්නම එකම එක්කෙනෙක්. මෙයාගේ කාර්යය තමයි වාක්‍යක කර්තෘ එක්ක එකතු වෙලා වාක්‍ය ගොඩනගන එක. හරි.
මේක නාමපද එක්ක තමයි එකතු වෙන්නේ. නාමපද කිව්වම සර්වනාම එක්ක. සර්වනාම කියලා මොනවද කියන්නේ? නා, නෝ, ක, කන්‍යෝ, උරි, කද. නා කියන්නේ මම, නෝ ඔබ, ක කියන්නේ ඔහු, කන්‍යෝ කියලා කියන්නේ ඇය, උරි කියන්නේ අපි, කදල් කියන්නේ ඔහු. එතකොට මේ නාමපදයේ හල්ලකුරක් තිබුණොත් මේ අන් කියන එක මේ බිඳුව තියෙන මේ බිඳුව හැම වෙලාවෙම කැමති හල්ලකුරත් එක්ක එකතු වෙන්න. නන් කැමති නෑ හල්ලකුරු එක්ක එකතු වෙන්න. නන් කැමති නෑ හල්ලකුරු එක්ක එකතු වෙන්න. ඔව්. නන් කැමති හල්ලකුරු නැති කට්ටියත් එක්ක එකතු වෙන්න. අන් කැමති හල්ලකුරක් එක්ක එකතු වෙලා එයාගේ මෙන්න මේ බිඳුව සම්පූර්ණ කරගන්න. ඒ විදිහට මතක තියාගන්න පටල ගන්න එපා. හරිද? මේ බිඳුව එක බිඳුවේ තියෙන මේ හිදස පුරව ගන්න එයා කැමති හල්ලකුරු එක්ක එකතු වෙන්න. මෙයා කැමති නැහැ හල්ලකුරු ගාවට යන්න. දෙන්නම එකම වැඩේ තමයි කරන්නේ. ඒ වුණාට මෙයා කැමති නැහැ. මෙයා කැමති හල්ලකුරු ගාවට යන්න. මෙයා කැමති නැහැ හල්ලකුරු ළඟට යන්න. ඉතින් එතකොට මෙන්න මෙහෙම හැදිලා තියෙන නා කියන එක නනන් වෙලා නා කියන්නේ මම කියන එක පචිම් හල්ලකුරු නැහැ නිසා නනන් කියලා හදා ගන්නවා. ඒතර වාක්‍යයකදී මෙයාව නනන් කියලා නා කියලා වාක්‍යය ලියන්න යන්නේ නා කියලා කියන්නේ නනන්. එතකොට තමයි ඒක ගරුත්වයක් සහ හැඟවීමක් වෙනවා. මේ තමයි කර්තෘ කියලා. ඔයාලට වාක්‍යයක මේ නන් හෝ අන් දැක්කොත් මොකක් හරි පදයක් එක්ක එකතු වෙලා තිනවා. ඒක තමයි ඒ වාක්‍යයේ කර්තෘ වෙන්නේ. හරිද? කර්තෘ වෙන්නේ යා. එනකොට ඒක ලොකුවට අදාළ වෙන්නේ නැහැ. ඔයාලට මේකට දැනන මතක තියාගන්න ඒක මේකෙන් කරන්නේ මේ දේ කියලා. හරිද? එතකොට නා කියන එක නනන් වෙනවා. නෝ කියන්නේ හල්ලකුරු නැත්තම් නන් එකතු වෙලා නොනන් වෙනවා. ක කියන්නේ ඔහු කනන් කියලා හදා ගන්න පුළුවන්. කන්‍යෝ කියලා කියන්නේ ඇය. මෙතන කයන් වෙන්න ඕනේ. කන්‍යෝ නන් කියන්නේ ඇය. නන් එකතු වෙනවා. උරි කියන්නේ අපි හල්ලකුරු නැහැනේ. උරි නන් කියලා හදා ගන්න පුළුවන්. කදල් කියන එකේ කදල් කියන්නේ ඔවුන් කියන එක රයන්නක් තියෙන හල්ලකුරක් විදිහට එන කදරන් කියලා හදාගන්න ඔවුන් කියලා. හරි. එන්න ওই ටික තමයි ඔකේ ඔච්චරමයි සරලව ඉගෙන ගන්න තියෙන. ඊට වඩා ඔක ගැන ලොකුවට හිතන්න එපා. මේ අන්න එකතු වෙන නීතිය මතක තියාගන්න. හල්ලකුරක් තිබුණොත් නාමපදයේ අන්න එකතු වෙනවා. නැත්තම් හල්ලකුරු නැත්තම් අන්න එකතු වෙනවා. හොඳයි. ඒතකොට ඊළඟ කොටසට යමු බලන්න මේ එන්නන් එකතු වෙලා තියෙන සරල වාක්‍ය ටිකක් මේ මලියපු ටිකක් තියෙන්නේ. වාක්‍යයක කර්තෘ හංගවන්නලු මේක පාවිච්චි කරන්නේ බලන්න ඉංග්‍රීසි වල දැන් ඔයාලා දන්නවා I am, you are, he is, ඔන්න they are. දැන් මේ are කියන am, are, is ඔන්න ඕක තියෙන්නේ. ඔය වගේ තමයි මම එන්නන් කියන එක කෙනා. හරිද? මේ am මේ තියෙන්නේ I කියන්නේ මම. මම නම් චෝනේ. හරිද? චෝ නිකම්ම චෝ කියලා කියන්න බෑ. ඒක සම්පූර්ණ එක ගැලපෙන්නේ. ඒ නිසා මෙන්න නන් එකතු කරන චොනන්. නැත්නම් I Dilshan කියලා කිව්වොත් ඒක ගැලපෙනවද? I Dilshan. I am Dilshan කිව්වම ඒක තමයි සම්පූර්ණ පට්ට ලස්සනට කියන්නේ. දැන් මෙතනදී චෝ Dilshan කියලා කියන්න පුළුවන් නෑ. චොනන්. ඒතර we are friends. අපි යාළුවෝ කියලා තිනවා. ආ කියන්නේ මෙන්න ආ කියන්නේ කර්තෘ හංගවන. කවුද කර්තෘ? we අපි. උරි චිංගු. අපි යාළුවෝ. ඒකත් නිකන් සරලව අර්ථය ගන්න පුළුවන් නම් ගැලපෙන්නේ හරියටම වාක්‍ය රටාව උරිනන් චිංගු. he is ඔහු ලාංකිකේ කනන් ශ්‍රී ලංකා සරම්. ඌ ලංකාවේ සරම් පුද්ගලයෙක්. කදරන් සරම් ඔවුන් මිනිස්සු වෙනවා. දැන් ඉතින් ඕක මේ ලස්සනට තව ටිකක් ලියන්න පුළුවන්. මේ ඉම්නිදා කියන කැලෙන් අවසන් කරා නම් චොනන් තිල්ෂාන් ඉම්නිදා මම දිල්ෂාන් වෙනවා. උරිනන් චිංගු ඉම්නිදා අපි යහළුවෝ වෙනවා. කදර් කනන් ශ්‍රී ලංකා සරම් ඉම්නිදා ඔහු ශ්‍රී ලංකන් කෙනෙක් වෙනවා. කදරන් සරම් ඉම්නිදා ඔවුන් මිනිසුන් වෙනවා. ඉතින් ඔන්න පුළුවන් නම් ඔන්න ඔය ටික ලියන්න. මේ ඉම්නිදා කියන එක දාලා ලියන්න. ඒ වගේම මේකට ප්‍රශ්නාර්ථයක් එකතු කරලා ඉම්නික්කා දාලාත් ලියලා බලන්න. එතකොට ඔයාලට මේ ගැන තවත් අවබෝධ වෙයි. මෙතන මගේ නම නැතුව ඔයාලගේ නම දාලා ලියලා බලන්න. හොඳයි. එහෙනම් ඔන්න ව්‍යාකරණ කොටස ඉවරයි. අපි ඊළඟට ඉගෙන ගන්නට ඕන සංස්කෘතික කොටස.
මේක ඉන්සයි ඒජ් වල කියන්නේ කොරියාවේ ආචාර කිරීම ගැන තමයි ඊළඟට ඉගෙන ගන්න තියෙන. අපි ඒ ගැන කතා කරලා ප්‍රශ්න ටිකට යමු. දැන් අපි එන සංස්කෘතිය කොටස ගැන ඉගෙන ගමු. මුන්හා කොටස. මුන්හා චොම්බෝ. මේ මුන්හා චොම්බෝ කියලා කියන්නේ කල්චර් එක සහ තොරතුරු. චොම්බෝ කියන්නේ තොරතුරු, මුන්හා කියන්නේ සංස්කෘතිය. හරිද? අපි කතා කරමු 한국의 인사 예절 ගැන. 한국의 කොරියාවේ ඉන්සා ගරු කිරීමේ 예절 චාරිත්‍ර. ඉන්සා 예절 예절 කියලා කියන්නේ මේ යුතුයකම් කියන කොහොමද සැලකීම මැනර් එකක් කියපුවා. 한국의 인사 예절 ගති ගුණය කියන එක. කොරියාවේ ආචාර කිරීමේ ගති ගුණය තමයි මාතෘකාව. මුලින්ම අපි මේක කියවලා බලමු, කියවලා පැහැදිලි කරගමු. ඊට පස්සේ කියවලා ඉවර වෙලා මම මේකකින් එක වලට පැහැදිලි කරන්නම්. 한국에서는 상대방에 따라 인사하는 방식이 다릅니다. 자신보다 나이가 많거나 지위가 높은 사람에게는 안녕하세요 또는 안녕하십니까라고 말하며 고개를 숙이거나 허리를 굽혀 인사합니다. 고개를 숙이거나 허리를 굽히는 것은 상대방에 대한 존경을 나타내는 제스처입니다. 한편 자신보다 나이가 어리거나 진한 사람에게는 안녕이라고 말하며 한 손을 가볍게 들거나 흔들어 반가움을 나타냅니다. හොඳයි මේක පැහැදිලි කරගමු. මම මේ කොටස ඉස්සරහ පැහැදිලි කරනවා. ඊට පස්සේ තව කොටස් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් පළවෙනි කොටස පැහැදිලි කරගෙන මේ ඉතුරු ටික පැහැදිලි කරගමු. 한국에서는 කොරියාවේදී 상대방에 따라 상대방 කියලා කියන්නේ අනිත් පුද්ගලයාට. දැන් දෙන්නෙක් ඉන්නවනේ. දැන් මම ඉන්නවා, මාත් එක්ක තව එකෙක් ඉන්නවා. ඔය තව එකා ගැන තමයි කියන්නේ. 상대방 කියන්නේ අනිත් එකාට. අනිත් පාර්ශවයට තාර අනුව 인사하는 방식이 다릅니다. 인사하는 ආචාර කිරීමේ 방식 කියලා කියන්නේ විදිහ, ආකාරය, 다릅니다 වෙනස්ලු. කොරියාවේ අනිත් පාර්ශවයට අනුව අනිත් එක මොන වගේ එකෙක්ද කියලා බලලා තමයිලු ඌට ආචාර කරන විදි තියෙනවා. අපිත් එහෙමනේ, අපිටත් එහෙම තියෙනවනේ. වයසක කෙනෙක්ට මෙහෙමයි, පොඩි එකෙක්ට මෙහෙමනේ කියලා එහෙම තියෙනවා. ඒක තමයි මේ කියන්නේ කොරියාවේදී 상대방에 따라 අනිත් පාර්ශවයට අනුව 인사하는 방식이 다릅니다. ආචාර කිරීම වෙනස්ලු. 자신보다 나이가 많거나 තමාට වඩා 나이 කියලා කියන්නේ වයස, 나이가 많거나 වැඩි හෝ 지위가 높은 사람에게는 지위가 තත්වයේ කියන්නේ උසස්, 높은 කියන්නේ උසස්, 사람에게는 පුද්ගලයන් හට 안녕하세요 කියලා 안녕하세요 또는 හෝ 또는 කියන්නේ හෝ 안녕하십니까 කියලා කියන්නේ 라고 안녕하십니까라고 안녕하십니까 කියලා 말하며 고개를 숙이거나 허리를 굽혀 인사합니다. මෙතනදී කියන්නේ මොකද්ද? මේම මේ 안녕하세요 안녕하십니까 කියලා 말하며 කියලා 고개를 කියන්නේ ඔළුව. හරි, ඔළුව සුකිකොන බෙල්ල නැමීම හෝ බෙල්ල කියන්නේ ඔළුව නමලා ආචාර කිරීම හෝ හොරිරල් කුප්පියෝ ඉන්සාම්නිද හොරි කියන්නේ කොන්දෙන් නැමිලා ආචාර කරන්නත් පුළුවන්. මේකත් එන එහෙම එකකුත් තියෙනවා. හරිද? බෙල්ල නමලා ආචාර කරන්නත් පුළුවන්, කොන්ද නමලා ආචාර කරන්නත් පුළුවන්. හින්සා ඒක කට්ටියගේ ඇටියට. හරි.
මේ කොන්ද නමනම ආචාර කරන්න යන එක හොඳයි. ඉතින් මේක මං හිතන්නේ දැනටත් මේවා තියෙනව නැතුව නෙවෙයි. ඒක සෑහෙන අමාරුයි. ඉතින් දැන් වැඩ කර කර ඉන්නකොට එහෙම කවුරු හරි ආවම මෙහෙම කරන්න බෑ. අමාරුයි. බලන්න මෙතන ෆොටෝ දෙකෙන් වලට පේනවා. ඉතින් මෙයා ඔළුව නමලා ආචාර ගන්න කොන්ද කවුද? මෙයා කොන්ද නමනවා. දැක්කද මේ වයසක 100 කෙනෙක් ඉන්නේ. ආජුෂි කෙනෙක් ඉන්නේ මෙයාට කොන්ද නමලා ආචාර කරන නමුත් මේ උන් දෙන්න ඔළුව නමගෙන ආචාර කරගන්නවා. හොඳයි. ඒක තමයි කිව්වේ තත්ත්වයේ හැටියට තමයි ආචාර කරන්න කියලා. ඊළඟට මෙන්න ඔන්න කතා කරා. ඊළඟට මෙතන තියෙන කෝගේරල් බෙල්ල සුකි කොනා හොරිරල් කුපිනන් කොසන්. බෙල්ල නමලා ආචාර කිරීම හොමේ සුකි කොනා කියලා කියන්නේ නමනවා කියන එක. නමනවා කියන්නේ බෙල්ල නමන එක. එතකොට හොරිරල් කුපිනන් කියලා කියන්නේ කොන්ද නමන එකට. කෝගේරල් සුකි කොනා හොරිරල් කුපිනන් කොසන්. බෙල්ල නමන එක හෝ කොන්ද නමන එක සන්දෙපන්ගේ තෙහාන් චොංක්‍යොංගල් නාතාන එන්න චෙස් චෝයිම් නිදා. මොකද්ද මේ කියන්නේ? මේ ඔළුව නමන එක සහ හොරිරල් කුපිනන් කොන්ද නමන එක සන්දෙපන්ගේ තෙහාන් අනිත් එක්කෙනා වෙනුවෙන් චොං තෙහාන් කියන්නේ වෙනුවෙන් වෙනවා කියන ඔහුට සන්දෙපන්ගේ තෙහාන් කියලා කිව්වම ඔහුට හරිද? ඔහුට චොංක්‍යොංගල් කියලා කියන්නේ මොකද්ද? චොංක්‍යොංගල් කියන්නේ ගෞරවයක්. ඒ නිසා කියන එකේම සමාන පදයක් චොංක්‍යොංගල් නාතානේනන් චෙස්සයිම් නිදා. පෙන්눔 කරන හැඟවීමක් වෙනවා. එයාට හඟවනවා මම මේ කොන්ද නමන එකයි බෙල්ල නමන එකනේ අපි ඉන්න එක්කෙනාට අඟවනවා අපි මේවට ආචාර කිරීමක් කරන්න කියලා ගෞරව කිරීමක් කරන්න කියලා. එතකොට හම්පියොන් චසින් පොදා නායිගා ඔරිකුණා. නමුත් නැත්තම් හම්පියොන් කියලා කියන්නේ එක පැත්තකින් හෝ තවත් විදිහකින් බැලුවොත් ඒ වගේ අර්ථයක් තියෙන. හම්පියොන් චසින් පොදා නායිගා ඔරිකුණා. එක පැත්තකින් තමන්ට වඩා වයසින් අඩු හෝ චින්හන් සරම්මේ ගේන අපි හොඳින් අඳුරන චින්හන් කියන්නේ හිතවත් සරම්මේ ගේන පුද්ගලයන් හට අන්‍යෝන් අපිට පොඩි එකේ පාරේ දැක්කම අන්‍යෝන් හසෙයෝ අන්‍යෝන් හෂිම්නික කියන්න ඕනේ කෙලින්ම අන්‍යෝන් කියලා කතා කරන්න පුළුවන්. අන්‍යෝන් ඉරාගෝ කියලා මල්හාමියෝ හන්සොනල් කපියොප්ගේ තල් කොනා මේ විදිහට අන්‍යෝන් කියලා ඉවර වෙලා අන්‍යෝන් කියනකොට අත දීලා ඉවර වෙලා අපි එතකොට අත දෙනකොටත් මේ කියන්නේ මොකද? කපියොප්ගේ තල් කොනා කපියොප්ගේ කියන්නේ මේ හයියෙන් තද කරගන්න එක නේ මුට නිකන් ලාවට වගේ දෙන්න කියන එක. ලාවට කියන එක. ඒ කියන්නේ තද කරන්නේ නැතුව අත සාමාන්‍යයෙන් අතරන කපියොප්ගේ කියන්නේ සරලව නැත්තම් කොහොමද ඒක කියන්නේ සරලව තද කරන්නේ නැතුව අතල්ලන්නේ අපි සාමාන්‍ය ඇඟිලි ටිකෙන් විතර කතාල්ලන්නේ ආන්ගේ වගේ තමයි මේ කපියොප්ගේ කියලා කියන්නේ. කපියොප්තා කිව්වම මේක බර අඩු කියන්න පුළුවන්. සරල කියන එක හරි. තල් කොනා කපියොප්ගේ තල් කොනා අත දෙන එක හෝ හන්දරෝ පන්ගා උමල් නාතානෙන් නිදා. හන්දරෝ කියන්නේ මොකද? හන්දරෝ කියන්නේ හොලවනවා. පංගා උමල් කියන්නේ මුණ ගැසීම. පංගා උමල් බවට හමු වීම. ඔබ හමු වීම සතුටක්. පංගා උමල් නාතානෙන් නිදා. මං ඕ දැක්ක එක නම් මට පට්ටලා සතුටක් ආවේ කියලා නාතානෙන් නිදා පෙන්눔 කරනවා. කොහොම ඉතින් පේන්න තමයි රංගපාන්නේ. හරිද? ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. හරිද? නාතානෙන් නිදා. පේන්න තමයි ගේම ගහන්නේ. මේ ඔක්කොම නාතා තමයි. නාතා නේද? පෙන්눔 කරනවා. නාතා නේද? හොඳයි එහෙනම් අපි ඔන්න පළවෙනි කොටස කතා කරා. අපි යමු ඊළඟ කොටසට. බලන්න. 안녕 하세요. 안녕 하십니까? 안녕은 인사하는 시간에 상관없이 아침, 점심, 저녁 언제든지 사용할 수 있습니다. මොකද්ද මේ කියන්නේ? මේ 안녕 하세요 කියන එක 안녕 하십니까? 여기ම 안녕 කියන මෙන්න මේ ආචාර කිරීමට යොදා ගන්න ඒවා හරිද? දැන් කට්රු වෙලා තියෙන මේකේ මෙයා තමයි කියන්නේ හංගවන්නේ කට්රු කියලා මෙයා හරි. මෙන්න මේ කියන ටික මේ ආචාර කිරීමේදී භාවිතා කරන ටික ඉන්සහානන් ශිගානේ ඉන්සහානන් කියන්නේ කරන මේ නන් කියන එක මෙතනදී තියෙන මේ අපි අර වාක්‍ය අර
එන්නන් ගැන කතා කරපු ගන්න එක මෙතනදී මේ යම් කිසි ක්‍රියාවක් කරන කියන අර්ථයට මේ නන් එක එකතු කරලා හදා ගන්න පුළුවන්. අපි දැන් කලින් කතා කරේ මේවා නාම න් සහ නන් ගැන කතා කරේ නාම සර්වනාම පදයක් ගැන. ඒ අතරම මෙන්න මේ වගේ නන් කියලා කොටසක් දෙනවා ක්‍රියාපදයක එකතු වෙන එක. ඒක ක්‍රියාපදයක එකතු වෙන ගමන් වෙන්නේ මොකද? ඒ ක්‍රියාපදේ කරන කියන අර්ථයේ එන්නේ. මෙතන ඉන්සා හදා කියන ක්‍රියාපදය හා නන් එකතු වෙලා ඉන්සා හානන් කොහම ආචාර කරන කදා කිව්වොත් යනවා නම් කානන් කියන්නේ යන මොක්තනම් කනවා කියන එක මොග්නන් කිව්වම කන කියන එක. කන මෂිනන් බොන. එතකොට ඒ වගේ ඉන්සහානන් ආචාර කරන සිගානේ වෙලාවේ සංක්වං ඔප්ෂි කියන්නේ මේ කියන්නේ වෙලාවක් නැල්ලු මේක කියන්නේ. සංක්වං ඔප්ෂි කියන්නේ සිගානේ සංක්වංගී ඔප්ෂි මේ වෙලාවක් නෑලු. මේක කරන්න මේ විදිහට කියලා ආචාර කරන වෙලාවක් නැල්ලු. ආචිම් චොම්ෂිම් චොන්යොක් ඔන්චේ දංජි උදේ දවල් රෑ ඔන්චේ දංජි කියලා කියන ඕනම වෙලාවක සයොන් හල්සු ඉස්සම් නිදා භාවිත කරන්නට පුළුවන්ලු. සයොන් හල්සු ඉස්සම් නිදා මතක තියාගන්න. මේකත් ඔයාලට ව්‍යාකරණ කොටසේ වැදගත් වෙන මේක ලියලා හරි පාඩම් කරගන්න මේ කොටස. සයොන් හල්සු ඉස්සම් නිදා භාවිත කරන්නට පුළුවන් කියන එක. ඕක විතරක් දැනට මතක තියාගන්න. ව්‍යාකරණ කොටස එනකොට මම ඒක වෙනම පැහැදිලි කරන්න. යමු ඊළඟ කොටසට. 콘초긴 상황에서는 주로 악수를 하면 인사합니다. 다만 자신보다 나이가 훨씬 많거나 지위가 높은 사람에게 인사할 때는 왼손으로 오른팔이나 오른손을 받치고 악수를 하는 것이 예의입니다. මොකද්ද මේ කියන්නේ? කොන්චිකින් කියලා කියන්නේ මොකක් හරි උසස් තනතුරකට සාමාන්‍ය අවස්ථාවකදී මේ උසස් නිලධාරියා කියන අර්ථයක් මේක තියෙනවා. මේ වචන හොයලා බලුවට පස්සේ මේක සාමාන්‍ය පොදුවේ කියන අර්ථය කියන්නේ පොදුවේදී කොන්චොන්ගින් සාමාන්‍යයෙන් නැත්නම් පොදුවේ සංහංගේසෝන තත්ත්වයකදී සංහං කියලා කියන්නේ තත්ත්වය. සංහංගේසෝන කියන්නේ පොදු තත්ත්වයකදී චුරෝ සාමාන්‍යයෙන් අක්සුරල් හාමියෝන් අක්සුරල් කියන්නේ මේ අත හොලවන එක, අතට අත දෙන එක. හන්දරෝ කියන්නේ හොලවන, අක්සුරල් කියන්නේ අතට අත දෙන එක. අක්සුරල් හාමියෝ ඉන්සහම්නිදා සාමාන්‍ය තත්ත්වයකදී නම් අතට අත දීලා අක්සුරල් කියන්නේ අතට අත දීලා. හරි. අක්සුරල් හාමියෝ අතට අත දෙමින් ඉන්සහම්නිදා ආචාර කරනවලු. taman කියලා කියන්නේ සාමාන්‍යයෙන් චෂින් පොදා නායිගා වොල්සින් මන්කොනා චෂින් පොදා තමාට වඩා චෂින් පොදා නායිගා වයස වොල්සින් මන්කොනා කියලා කියන්නේ ඊටාම වැඩි, ගොඩක් වැඩි. වොල්සින් කියන්නේ ගොඩක්, මන්කොනා කියන්නේ වැඩි හෝ ජීවිගා නෝපන් සරම්මේගේ ජීවිගා තත්වයන් නෝපන් සරම්මේගේ තත්වයන් උසස් මිනිස්සුහට ඉන්සහල්තේනන් ආචාර කරනකොට වෙන්සොනරෝ වම් අතින් ඔරන්සොනල් පච්චිකෝ අක්සුරල් හානන් කෝෂී යේයිම්නිදා. මේ කියන්නේ මොකද්ද ළමයි? හරිද? මෙතනින් කියන්නේ තමාට වඩා වොල්සින් මන්කොනා වොල්සින් නායිගා වොල්සින් මන්කොනා කියලා කියන්නේ වයසින් ගොඩාක් වැඩි හෝ ජීවිකා නෝපන් සරම්මේගේ තත්වෙන් උසස් කට්ටියට ඉන්සා කරනකොට වෙන්සොනරෝ වම් අතින් ඔරම්පල් කියන වම් අත හෝ ඔරම්පල් කියන්නේ මේ මෙතන අපි අතින් අල්ල ගන්න එකට අතේ බාහුව කොටසට ඔරම්පල් කියලා කියන්නේ බාහුවට. හරිද? අතේ බාහුවට. දකුණු අතේ බාහුව හෝ ඔරන්සොනල් පච්චිකෝ. වම් දකුණු අත ඔරන් කියලා කියන්නේ
දකුණ කියන එක. ඔරෙන්සොනල් පච්චිකෝ දකුණු අත අරගෙන දකුණු අත අල්ලගෙන දකුණු අත ලබාගෙන කියන එක. අක්සුරල් හානන් කොෂි අතට අත දීම යේ නිදා ආචාර කිරීමක් වෙනවා කියලා කියන්නේ. මේ කියන්නේ මොකද්ද ළමයි මේ මේකත් මම කොරියන් එක්කෙනෙක්ගෙන් අහලා දැනගත්තේ මේක. අපි අතට අත දෙනකොට කොරියන්ලගේ වයසින් වැඩි කෙනෙක්ට අතට අත දෙන වෙලාවට අපි අතට අත දීලා අපේ වම් අතේ තියෙන වම් අතෙන් එයාගේ වම් අතෙන් දෙනකොට අපේ දකුණු අතේ යටින් අපි අල්ල ගන්න ඕන කියන එක තමයි මේ කියන්නේ. දකුණු අත එයාට අපේ දකුණු අතට දකුණු අත දීලා දකුණු අත දෙනකොට අපේ වම් අතින් අපේ දකුණු අත යටින් අල්ල ගන්නට ඕන. ඒ කියන්නේ අපේ මැණික් කටුවරින් අපි අත අල්ලගෙන තමයි එයාට අතට අත දෙන්නට ඕන. අනිත් කාරණේ තමයි මෙහෙම අතට අත දෙනකොට කිසිම වෙලාවක අපි අත හොල්ලන්න යන්න හොඳ නැහැ. එයා අපේ අත හොල්ලන එකට විතරක් ඒ විදිහට එයාට හොල්ලන්න දෙනවා මිසක් අපි එයාගේ අත හොල්ලන්න යන්නේ නැහැ. මොකද එහෙම හොල්ලන්න යන එක මේ සිරිතට ගැලපෙන්නේ නැහැ. එහෙම එකකුත් මෙයා මට මේ කියපු කොරියන් එක්කෙනා මට මේ කියලා දුන්නා. ඉතින් ඒක තමයි ওই තියෙන සිරිත. හොඳයි මම හිතනවා මේක පැහැදිලි වෙන්නට ඇති කියලා. අපි එතකොට මේ කොටසත් එක්ක තියෙන ප්‍රශ්න කොටසට යමු. අපිට මේ ඉගෙන ගත්ත කොටස් ටිකත් එක්ක ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවා කරන්න. ප්‍රශ්න ටිකක් තියෙනවා කියවීම සහ සවන් දීම කියනවා. මේ ප්‍රශ්න ටික වලට විභාගයට එනවට ගොඩක් උදව් වෙනවා මේවා කරලා අවබෝධයක් ගන්න එක. හොඳයි එහෙනම් අපි ඉක්මනට ප්‍රශ්න ටිකට යමු. මම හිතනවා වලට මේ ටික පැහැදිලි වෙන්නට ඇති කියලා. මේ පොතේ තව දේවල් තියෙනවා. මේවා පොඩ්ඩක් කියවලා බලන්න. මේ ඔක්කොම මම පැහැදිලි කරන්නට යන්නේ ඕනම දේවල් ටික මම පැහැදිලි කරලා තියෙනවා. අමතරව මොන හරි දෙයක් ඉගෙන ගන්න ඕන නම් මේවා පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. ඒ වගේම දන්න දේවල් තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් වෙලාවක් තියෙන වෙලාවට මම ඔයාලට අනිවාර්යෙන් උදව් කරන්න. හොඳයි එහෙනම් අපි යමු ප්‍රශ්න ටිකට. මේ ප්‍රශ්න ටික මේව තිබුණාට ඔයාලා මේක තනියෙන් කරලා බලන්න. කරලා ඉවරලා මේවට මේ මං කියන විදිහට මේකේ උත්තර අරගෙන ඒ වගේ සපෝට් එකක් ගන්න. හොඳයි අපි යමු ප්‍රශ්න ටිකට. එහෙනම් අපි බලමු අභ්‍යාස කොටස. ඉල්ගි කොටස. අපිට මයික් එක මුලාකට. හරි. ඉල්ගි කොටස තියෙන ප්‍රශ්න ටික අපි දැන් කතා කරමු. පළවෙනි ප්‍රශ්නේ කියලා බලමු. තාම් තනුවා ක්වන්ගේ ඉන්දන් කොසන් මෝෂිම් නික්කා. තාම් කියලා කියන්නේ ඊළඟට නැත්තම් ඉස්සරහට කියන එක. හරි. තනෝ කියලා කියන්නේ වචනය. වාස් කියන්නේ වා කියන්නේ සමග. ක්වන්ගේ ඉන්න. ක්වන්ගේ කියලා කියන්නේ සම්බන්ධයක්. ඉන්නන් කියන්නේ තියෙන. අපි කතා කරා ඉත්ත ගැන මතක ඇති. බලන්න මේ ඉන්නන් තියෙන මෙන්නන් කියන්නේ මේ අරණන් නෙවෙයි. මේ ඔක්කොම මම වලට ටිකෙන් ටික කියලා දෙන්න. උතුර වචනයක් දැක්කම මේකේ තේරුම මොකක්ද කියලා වලට තේරුම් ගන්නට පුළුවන්. තාම් තනුවා ක්වන්ගේ ඉන්න සම්බන්ධයක් තියෙන කොසන් කියන එක මෝෂිම් නික්කා මොකක්ද කියලා තමයි අහන්නේ. මෝත් කියන්නේ මොන, ඉම්නික්කා කියන්නේ වෙනවද කියන එක. හරිද? මතකනේ අපි ඉගෙන ගත්ත දේවල් තමයි. කොත් කියන්නේ එක, එන් කියන්නේ මේ කතරු හැඟීමට යොදා ගන්න පදේ. ඉතින් අපු මැදදීත් යෙදිලා තියෙනවා. හරිද? ඒ වලට සාමාන්‍ය දේවල් වෙනවා ඉස්සරහට යනකොට. හොඳයි එතකොට මේ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? තාම් තනුවා ඉස්සරහට තියෙන වචනයත් එක්ක සම්බන්ධයක් තියෙන ක්වන්ගේ ඉන්න සම්බන්ධයක් තියෙන කෝසන් එක මෝෂිම් නික්කා මොකක්ද කියලා අහන්න. බලන්න තියෙන වචනේ මොකක්ද කියලා නාරා කියලා කියන්නේ රට. හරිද? රටවල් වලට තමයි නාරා කියලා කියන්නේ. දැන් බලන්න මෙතන පිළිතුරු ටික කියවලා පළවෙනි එකේ තියෙන නේපාල් කියලා, දෙවෙනි එකේ තියෙන නම්චා කියලා කියන්නේ පිරිමි කෙනාට. ඊළඟ තුන්වෙනි එකේ තියෙනවා සම්ශිප්සේ කියලා. සම්ශිප්සේ කියලා කියන්නේ අවුරුදු 30ක් කියන එක. එතකොට හොයසවුන් කම්පැනි සේවකයෙක්. එතකොට මේ දින වචනේ මොකක්ද? නරා කියන වචනේ තියෙන්නේ. එන නරා කියන වචනට ගැලපෙන්නේ මොකද්ද? රටක නමක් එන පළවෙනි පිළිතුර නිවැරදි නේපාල් කියන එක. මේ ප්‍රශ්න මම මේ කියලා දෙන්න කලින් වීඩියෝ එක නවත්තලා ඉවරලා ඔයාලා මේ ප්‍රශ්න තනියෙන් කරලා බලන්න. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙයි මේ ප්‍රශ්න කොහොමද කරන්න කියන එකට. හරිද? අපි යමු දෙවෙනි ප්‍රශ්නට. දෙකේ ඉඳන් තුන්වෙනි ප්‍රශ්නේ දක්වා. හරිද?
පින්කනේ තෙරෝකල් හිස්තැන තුලට කජං අල්මජන් කොසල් කෝරසිප්සියෝ. කජං කියන්නේ වඩාත්, අල්මජන් කියන්නේ ගැලපෙන, කෝසල් කියන්නේ එක, කෝරසිප්සියෝ තෝරන්න. පින්කන් කියලා කියන හිස්තැන. හිස්තැනෙහි පින්කනේ කියලා කියන හිස්තැනෙහි තෙරෝකල් තුලට කජං අල්මජන් ගොඩාත්ම වඩාත්ම ගැලපෙන, කෝසල් එක, කෝරසිප්සියෝ තෝරන්න. හරිද? මෙතන තියෙනවා චිගොබ් කියලා. චිගොබ් කියලා කියන්නේ රැකියාව. එහෙනම් මේ රැකියාව කියලා තියෙන හිස් තැනට ගැලපෙන්නට ඕන රැකියාවක නමක් නේ. නේද? අපි කියවලා බලමු පිළිතුරු ටික. පළවෙනි පිළිතුරේ තියෙනවා යෝජා කියලා. යෝජා කියලා කියන්නේ කාන්තාව. දෙවෙනි එකේ තියෙනවා ඉෂිපෝසේ කියලා. මම ඉලක්කම් ගැන කියලා දෙන්නම්. ඊශිප් 25යි. සේ කියන්නේ වයස. සල් කියලා කියන්න පුළුවන් වයසට සේ කියලා කියනවා ලියනකොට. ඊළඟට තුන්වෙනි එකේ තියෙනවා නෝම්බු. නෝම්බු කියන්නේ ගොවියා. හතරවෙනි එකේ තියෙනවා තේකුෂි. තේකුෂි කියලා කියන්නේ තේගු නගරය. නෝම්බු කියන්නේ ගොවියා. එහෙනම් චිගොබ් එකක් කියන්නේ රැකියාවක් නේ. රැකියාව. නම් තුන්වෙනි එක තමයි ගැලපෙන්නේ නෝම්බු කියන එක. ඊළඟට යමු අපි තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේත් අර අපි කියපු එකම තමයි තියෙන්නේ කරන්නේ. මේ දෙකේ ඉඳන් තුන්වෙනි ප්‍රශ්නේ දක්වා පින්කනිතරෝකල් කජං අල්මජන් කෝසල් කෝරසිප්සියෝ හිස්තැන් වලට වඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න කියලා තියෙනවා. තුන්වෙනි එකේ තියෙන්නේ කුක්චෝ. කුක්චෝ කියලා කියන්නේ ජාතිකත්වය නේ. ජාතිකත්වය. දැන් රට කියන එකම තමයි. බලමු තියෙන පිළිතුරු. පළවෙනි එකේ තියෙන ඔබු, දීවරයා, නම්ජා, පිරිමි කෙනා, පෙතනම්, වියට්නාමය, පූසාන් ෂී, පූසාන් නගරය, පූසාන් සී, පූසාන් සී කියලා කියන්නේ පූසාන් සී කියලා කියන්නේ සී, හරිද? ෂී නෙවෙයි සී. පූසාන් සී කියලා කියන්නේ පූසාන් නගරය. පෙතනම් කියන එක තමයි ගැලපෙන්නේ කුක්චොක් ජාතිකත්වය නිසා. එහෙනම් ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ගැලපෙන පිළිතුර තුන්වෙනි පිළිතුර. හොඳයි අපි යමු එහෙනම් හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ ඉඳන් පස්වෙනි ප්‍රශ්නේ දක්වා අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ කියලා තියෙන එක. තාම් කරල් ඉල්ගෝ නේයුන්ගවා කතන් ගොසන් කෝරසිප්සියෝ. තාම් කරල් ඉල්ගෝ පහත ඡේදය කියවලා කරල් ඡේදය තාම් ඊළඟට තම පහත කියන එක තමයි. කරල් ඉල්ගෝ ඡේදය කියවලා නේයුන්ගවා කතන් ගොසන් අන්තර්ගතයත් එක්ක කතන් කෝසල් සමාන එක. කතන් කියන්නේ සමාන කියන එක. සමාන කතන් කියන්නේ සමාන, කොත් කියන්නේ එක. කතන් කෝසල් සමාන එක. කෝරසිප්සියෝ තෝරන්න. බලන්න මෙතන දීලා තියෙන ඩෙන්ටිටි කාඩ් එක. මේකේ තියෙනවා වේකුගින් තෙන්ලොග්චන් විදේශික හැඳුනුම්පත. විදේශිකයෙකුට නිකුත් කරන හැඳුනුම්පත. මෙන්න තියෙනවා වේකුගින් තන්ලොක් පොන්හෝ. වේකුගින් තන්ලොක් පොන්හෝ කියලා කියන්නේ විදේශිකයාගේ අයදුම්පතේ අංකය කියන එක තමයි මේ තියෙන්නේ. සොන්මියොන්. සොන්මියොන් කියලා කියන්නේ නම. මොකද්ද? හුවෙන්. හුවෙන් තමයි නම මෙයාගේ. කුක්කා. කුක්කා කියලා කියන්නේ ජාතිකත්වය. පෙතනම් මෙයා වියට්නාම් කෙනෙක්. ඊළඟට තියෙනවා චෙලිව් චාක්යොක්. චෙලිව් චාක්යොක් කියලා කියන්නේ වීසා ආයදුම් කරු රැඳී සිටීමේ වීසා වර්ගය කියන එක තමයි මේ තියෙන්නේ. ඒතර මේ රැඳිලා ඉන්නේ E9 වීසා එකේ. හරි ඔයාලා එන්නේ ඉන්නෙත් ඕකෙන් තමයි විභාග කරලා. ඊළඟට තියෙනවා පල්ගම් මිල්චා. පල්ගම් මිල්චා කියලා කියන්නේ නිකුත් කළ දිනය. හරිද? සෝල් චුරිප් කුක් වේකුගින් චොන්චා. සෝල් වල ආගමනික ගුණ කාර්යලා. ඉතින් මේ වගේ මේ වචන ලොකුවට වලට මේව වැදගත් නැත්තෙමත් නෑ, වැදගත් වෙනවා. නමුත් ප්‍රශ්නයක් කරගෙන මේ වචන මේකම දැනගෙන ඉන්න ඕනෙත් නෑ. හරිද? මෙතන තියෙන ඩෙන්ටිටි කාඩ් එකක් කියලා දැනගත්තා. මේක හොඳටම ඇති. හරිද? මේකේ කියලා තියෙන්නේ මේ ඩෙන්ටිටි කාඩ්. දැන් මේකෙන් ඕන ප්‍රශ්නයක් ඉතින් අහන්න පුළුවන්. හරිද? මේකේ දිනේ කවද්ද? මේකේ ඉන්නේ කෙනා නම මොකද්ද? නම මේක වෙනව නැත්නම් වෙන නමක් වෙනව?
මේක වියට්නාම් එක කෙනෙක්ද නැත්නම් වෙන රටක එකක් කියලා මේ වාක්‍යවල දීලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වාක්‍යවල තියෙනවා ගැළපෙන පිළිතුරු එකක්. ඒ කියන්නේ පිළිතුරු තුනක් වැරදි හරියන්නේ එක පිළිතුරයි. ඒක තමයි මේ කතන් කෝසන් එක තෝරන්න ගිහුවම සමාන එක තෝරන්න ගිහුවම මේකේ තියෙන එකම එක පිළිතුරයි හරි අනිත් පිළිතුරු තුනම වැරදි. ඒ නිසා අපිට පිළිතුරු තෝරගන්න ලේසි කියලා. පළවෙනි පිළිතුරේ තියෙන එක කියවලා බලමු. පෙතනම් සරම් ඉම්නිදා වියට්නාම් ජාතිකයෙක් වෙනවා කියලා තියෙනවා. හරි නේද? මෙයා වියට්නාම් එක්කෙනෙක් තමයි. සෙන්ගිරන් ඕවල් ශිවිල් ඉම්නිදා. මේ ඉලක්කම් ගැන මම කලින් පාඩමේ කියලා දීලා තිනවා. පාඩමක් තියෙන ඉලක්කම් පාඩම කියලා ඒක බලන්න. එතකොට මේ දින මාස මුදල් ගණනය කිරීම ඔක්කොම කියලා දීලා තිනවා. ඉතින් මම ඒකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. කාඩ් එකකුත් දාන්නම්. උතන උඩින් මතක් වුණොත් නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යයෙන්ම දාන්නම්. හරිද? එතකොට ඔන්න උපන්දිනේ 5 වෙනි මාසේ 10ලු. උපන්දිනේ 5 වෙනි මාසේ 10ද? නෑනේ. 5 වෙනි මාසේ 10 කියලා මොකද්ද මේ තියෙන්නේ? නිකුත් කරපු දවස තියෙන්නේ. මේක උපන්දින නම් මම ඕන උපන්දිනේ හරියට කියන්න. මෙයා 99 7 වෙනි මාසේ 7 ඉපදිච්ච කෙනෙක්. මොකද කොරියන් ඩෙන්ටිටි එකේ මේ පළවෙනි අංක ටික දෙන්නේ තමන්ගේ උපන්දිනේ මාසේ සහ දිනය. හරිද? ඊටු ටික තමයි වැලිඩ් අංකය. මේක පේන්න තියන්නේ නැහැ හැමතැනකම. ඩෙන්ටිටි එක නම් පේන්න දිනවා. නමුත් මේක ඕපන් දෙන්නේ නැහැ කාටවත්. හරිද? ඔයාලට ආව දවසක මේක බලා ගන්න පුළුවන්. හරිද? ඒ වුණාට මෙයාගේ උපන්දිනේ 5 වෙනි මාසේ 10 නෙවෙයි 7 වෙනි මාසේ 7. ජූලි 7ට මාල 7යි වගේ වෙන 7 වෙනි මාසේ 7 තමයි මෙයාගේ උපන්දිනේ. එතකොට එන දෙවෙනි එක වැරදි. චිරෝරේ වේකුගින් තෙල්ලොක් ජංගල් පදස්සම්නිද. 7 වෙනි මාසෙලු මේ ඩෙන්ටිටි කාඩ් එක අරන් තියෙන්නේ නැහැනේ. අරන් තියෙන්නේ 5 වෙනි මාසේ. එන එකත් වැරදි. සෝල් චුරිප්කු වේකුගින් චොන් ඒසෝ ඉරම්නිදා. මෙයා වැඩ කරන්නේ සෝල් වල තියෙන ආගමන විගමන කාර්යාලෙ මෙයා වැඩ කරන්නේ. ඉල් කියන්නේ වැඩ. හම්නිදා කියන්නේ කරනවා. අපි හදා ඉගෙන ගත්ත මතකද? හදා කියන ක්‍රියාපද ඉගෙන ගත්ත මතක ඇති. ඉල් හදා. ඉල් හදා කියන වැඩ කරනවා. කරනවා කියන එක තමයි හදා. ඉල් හදා. හරිද? එතකොට හම්නිදා කියලා තමයි මෙතන කියන්නේ ගරුත්වයක් දීලා න ඉල් හම්නිදා වැඩ කරනවලු මෙයා සෝල් ආගමන විගමන කාර්යාලේ නැහැ. ඒක වැරදි. එහෙම එකක් මේකේ කියලා නැහැ. එහෙනම් මේකේ ගැළපෙන නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. ඉතින් ඒ නිසා මෙන්න මේ හැම වචනයක්ම වලට වැදගත් වෙනවා. නමුත් හැම වචනෙම දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ. පුළුවන් හැම වචනෙම පාඩම් කරගන්න ගොඩක් වටිනවා. හොඳයි ඊළඟට අපි යමු 5 වෙනි ප්‍රශ්නෙට. හමු ලොකු ප්‍රශ්නයක් වගේනේ. දැක්කම බය වෙන්න එපා. මේවට මේව සරලව කරගන්න පුළුවන් දේවල්. හරි? බය වෙන්න එපා මේ ඡේද ලොකුවට තිබ්බට. හරිද? මේ වගේ ප්‍රශ්නයක් පේපර් එකේ අවසානට එනවා. අවසාන ප්‍රශ්න 5 මේ වගේ ලොකු ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. හරිද? අවසානට තමයි මේ වගේ ලොකු ප්‍රශ්න ටිකක් එන්නේ. අපි ඡේද කියවලා බලමු. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අපි ඉගෙන ගත්ත සංස්කෘතිය කොටසින්. ඉතින් ඔය විදිහට තමයි ඔයාලට විභාගයට ප්‍රශ්නේ සංස්කෘතිය කොටසෙන් මේ හැම තැනින්ම ප්‍රශ්න එනවා. ඡේදයක් දීලා ඒ හරහා ඉතින් මේ තියෙන හැම වචනයක්ම ඉගෙනගෙන තියෙන එක ඔයාලට ගොඩක් වැදගත් ප්‍රශ්න වලට මුහුණ දෙනකොට. ඡේදේ කියවලා බලමු. 한국 사람들은 자신보다 나이가 많거나 지위가 높은 사람에게 인사할 때 허리를 굽혀 인사합니다. 자신보다 어리거나 진한 사람에게는 손을 흔들어 인사합니다. 권적인 상황에서는 주로 악수를 하며 인사합니다. 이때 자신보다 나이가 훨씬 많거나 지위가 높은 사람이라면 왼손으로 오른발을 받치고 악수해야 합니다. මොකද්ද මේ කියන්නේ? මං ඡේද පැහැදිලි කරන්න. අපිට දින මේ ඡේදෙට ගැලපෙන ප්‍රකාශයේ තියෙන පිළිතුර තෝරන්න. 한국 사람들은 කොරියන් පුද්ගලයන් 자신보다 나이가 තමාට වඩා වයසින් වැඩි තමාට වඩා 자신보다 나이가 많거나 තමාට වඩා වයසින් වැඩි හෝ 지위가 높은 사람에게 තත්වයෙන් උසස් 지위가 높은 사람에게 පුද්ගලයන් හට 인사할 때 ආචාර කරනකොට 허리를 굽혀 인사합니다. කොන්ද 허리를 굽혀 නමලා 인사합니다. ආචාර කරනවා.
චෂින් පොදා ඔරිකොනා තමාට වඩා බාල හෝ චින්හන් සරම්මේගෙන චින්හන් කියන්නේ හිතවත් චින්හෙ චිදා කියන්නේ හිතවත් වෙනවා කියන එක හරිද චින්හන් සරම්මේගෙන හිතවත් පුද්ගලයන් හට සෝනල් හඳුරෝ අත හඳුරෝ කියන්නේ මොකද්ද හොලවලා ඉන්සහම්නිද අත හොලවලා ආචාර කරනවලු මේ අත හොලවලා ආචාර කරනවා කියලා කියන්නේ මේ හායි මචං කියලා ටටා එකක් දාන්නේ ආන් ඒක තමයි හඳුරෝ අත හොලවනවා කියන එක හරි ඊළඟට කොන්චෝගින් පොදු විදියට නැත්නම් සාමාන්‍ය විදියට සංවං ඒ සෝන තත්වයකදී කොන්චෝගින් සංවං ඒ සෝන සාමාන්‍ය නැත්නම් පොදු තත්වයකදී දැන් අපි 100ක් 200ක් ඉන්න තැනක් හිතන්නකො එතන වයසක අයත් ඉන්නවා පොඩි වුණුත් ඉන්නවා සමාන වයසේ වුණුත් ඉන්නවා ඒ වගේ මේක පොදු එකක් හරිද පොදු තැනක නම් චුරෝ සාමාන්‍යයෙන් චුරෝ කියන්නේ සාමාන්‍යයෙන් අක්සුරල් හාමියෝන් අක්සුරල් අතට දීමෙන් අක්සුරල් හාමියෝ අතට දීමෙන් ඉන්සහම්නිදා ආචාර කරනවලු ඉතේ චෂින් පොදා මේ විට ඉතේ කියලා කියන්නේ මේ විට කතේ කියලා කිව්වොත් ඒක එවිට මෙතන ක තිබ්බොත් කතේන එවිට ඉතේ කියන්නේ මේ විට කියන එක හරිද මේ විට චෂින් පොදා නායිකා වොල්ෂින් මන්කොනා මේ විට තමන්ට වඩා චෂින් පොදා තමාට වඩා පෝදා කියන්නේ වඩා කියන එක මෙතනදී චෂින් පෝදා කියන්නේ බලනවා කියන එකේ අර්ථයකුත් තියෙනවා මෙතන චෂින් පොදා කිව්වම තමාට වඩා කියන අර්ථයකුත් තියෙනවා හරිද චෂින් පොදා නායිකා වොල්ෂින් මන්කොනා වයසින් වොල්ෂින් මන්කොනා ගොඩාක් වැඩි හෝ චිවිගා නෝපන් තත්වයෙන් උසස් නෝප් කියන උසස් කියන එක චිවි කියලා කියන තත්වය චිවි නෝප් කියලා චිවිගා නෝප් තත්වයෙන් උසස් සරම් ඉරාමියෝ පුද්ගලයෙක් නම් වෙන්සනුරෝ වම් මත වෙන්සෝන් කියන වම් මත වෙන්සොනරෝ ඔරන් පරල් පච්චිකෝ දකුණු අත දීලා මේ දකුණු අත යටින් අල්ලගන්න කතාව තමයි මේ කියන්නේ අක්සුරල් හේයා හම්දා අතට දීම කරන්න ඕන කියලා කියනවා. ඒක වයසින් වැඩි කෙනෙක්ට නම් දැන් ඔතන ඔය සෙට් එකක මම කියවන පොදුවේ නම් අතට දෙන එක තමයි කරන්න කියලා අතට දෙනකොට වයසින් වැඩි කෙනෙක් හිටියොත් එයාට අපි අත දීලා අපි අත් දෙකෙන්ම තමයි අතට දෙන්නේ යට අත අල්ලගෙන. හොඳයි ඔය ඡේදෙට ගැලපෙන තියෙන පිළිතුරු ටික අපි කියවලා බලමු. ඒකට ගැලපෙන පිළිතුරක් බලලා නිවැරදි පිළිතුරු තෝරගමු. පළවෙනි පිළිතුර බලන්න චින්හන් චිංගුවේගෙනන් හොරිරල් කුප්යෝ ඉන්සා හේයා හම්නිදා චින්හන් චිංගු කියන්නේ හිතවත් යාළුවන් හට හොරිරල් කුප්යෝ කොන්ද නමාගෙන ඉන්සා හේයා හම්නිදා ආචාර කරන්න ඕනලු නැහැ එහෙම නෙවෙයි තියෙන්නේ යාළුවන්ට අත වනලා ආචාර කරන්න පුළුවන් දෙවෙනි එකේ දිනෝ කොන්චෝගින් සංහං ඒසෝ පොදු අවස්ථාවකදී මේ සංහං කියලා කියන අවස්ථාව ඉන්සහල් තේනන් ආචාර කරනකොට චුරෝ සාමාන්‍යයෙන් සෝන හඳුම්නිදා පොදු අවස්ථාවකදී ආචාර කරනකොට අතවනනවද නැහැ ටටා කියන විදිහට අතවනන්නේ නැහැ පොදු අවස්ථාවක ආචාර කරනකොට එන එකත් වැරදි තුන්වෙනි එකේ දෙනවා චෂින් පොදා නායිකා මානන් සරම් ග්වාන අක්සුරල් හජ්ජි අන්සම් නිදාලු හජ්ජි අන්සම් නිදා හදා කියන්නේ කරනවා ජී අන්සම් නිදා මේකත් අපි ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණ කොටස මේක දැනට කියන විදිහටම පාඩම් කරලා මතක තියාගන්න ග්‍රැමර්ද මොනවද ව්‍යාකරණ ඒවා මේවට වැඩක් නැහැ මේ කියලා දෙන විදිහට පාඩම් කරගන්න එතකොට පාඩම ඉතිරි කොටසට යනකොට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා හරිද නිසා මේ කියලා දෙන විදිහටම ලියලා මතක තියාගන්න ඊට වඩා දෙයක් හිතන්න යන්න එපා. හරි. චෂින් පෝදා තමාට වඩා නායිකා මානන් සරම් ග්වාන වයසින් වැඩි පුද්ගලයන් සමග අක්සුරල් හජි අන්සම් නිදාලු. අක්සුරල් හජි අන්සම් නිදා. මේ කියන්නේ තමාට වඩා වයසින් වැඩි අයත් එක්ක අතට අත දීම කරන්නේ නැල්ලු. අතට අත දීම කරන්නේ නැල්ලු. කෝල් එකක් ආවා දැන් කෝල් එක එල්ලවිලා තමයි මම මේ ආයෙ වීඩියෝ කරන්න පටන් ගන්නේ හරි. එතකොට තුන්වෙනි ප්‍රශ්න මම ආයෙ කියවන්න චෂින් පොදා නායිකා මානන් සරම් ග්වානන් අක්සුරල් හජි අන්සම් නිදා තමාට වඩා වයසින් වැඩි මිනිස්සුත් එක්ක පුද්ගලයන් එක්ක
අක්සුරල් හජි අන්සම් නිදලු නැහැ එක වැරදිනේ. වයසින් වැඩි කෙනෙක්ට අතට දෙන්නේ නැහැ කියලා කියන නෑ. අතටත් දෙනවා ඒනොට අතටත් දෙන ක්‍රමය මොකද්ද? වම් අතින් යටින් අල්ලගෙන වම් අතින් අපේ දකුණු අත අල්ලගෙන ඒතර අත් දෙකෙන්ම දෙනවා. ඒකට මම තව එකක් කිව්වා. වයසින් වැඩි කෙනා අපේ අත හෙලෙව්වට අපි ආගේ අත වනන්න යන්නේ නැහැ. එයා වනනකන් ඉන්නවා එච්චර. අපි කියන්නේ අපි හිම් එකක් නැත. අපි ගැම්මක් දීලා අත වනන්න යන්නේ නැහැ. හරිද? ඒක මතක තියාගන්න. එහෙනම් තුන්වෙනි පිළිතුරත් වැරදි. ගැලපෙන්නේ නැහැ ඡේදෙට. හතරවෙනි එකේ තියෙනවා චිවිකා නෝපන් සරම්ගවා අක්සු හල්තේන වෙන්සොනරෝ ඔරම් පර පච්චිම් නිදවුනේ. තත්ත්වයෙන් වැඩි කට්ටියත් එක්ක අතට අත දීමේදී තේනන් කියන විට චිවිගා නෝපන් සරම්ගවා තත්ත්වයෙන් උසස් මිනිස්සු සමග ක්වා කියන්නේ සමග සරම් කියන්නේ පුද්ගලයා ක්වා කියන්නේ සමග අක්සු හල්තේන මේකත් ඔන්න දීලා තියන්න හල්තේනන් කියන කරන විට කියලා. ක්‍රියාපදයකට මේ හල්තේනන් එකතු කරාම කරන විට කියලා හදා ගන්න පුළුවන්. කල්තේනන් මුගල් තේනන් කනකොට ඔහොම. ඒතකොට අක්සු හල්තේනන් අතට අත දෙනකොට වෙන්සොනරෝ දකුණු අත ඔරම් පරල් පච්චිම් නිදව. ඔහොම කියන දකුණු අත දීලි කරලා දකුණු අතේ මෙතන යටින් අල්ලගෙන අතට අත දෙන කතාව තමයි මේ කියන්නේ. හරි. එහෙනම් ඒක මේ ඡේදයට ගැලපෙන කතන්දරයක්. ඕන්න අපිට ඒක මේ ඡේදයෙන් ඔන්න හොයාගන්න පුළුවන්. මේ තියෙන්නේ නායිකා වෝල්ට්‍රීන් චිවිකා නෝපන් මේ තියෙන්නේ මෙන්න මේ ටිකද ඡේදේ තියෙනවද කියලා බලන්නත් පුළුවන්. හැබැයි වෙලාව යනවා. මේකට විනාඩි 2යි තියෙන ප්‍රශ්නේ. හරිද? චිවිකා නෝපන් සරම් ඉරාමියොන් වෙන්සොනරෝ ඔරන් පර පච්චිගෝ අක්සු හේම් නිදවුනේ. එහෙනම් හතරවෙනි පිළිතුර මේකට ගැලපෙනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. හොඳයි එහෙනම් ඔන්න රීඩින් කොටස අවසන් අපි යමු සවන් දීමේ ප්‍රශ්න ටිකට ලිස්නින් පේපර් එකට. එහෙනම් අපි මේ වොයිස් ට්‍රැක් එක ඉතින් අපිට මේකෙදි තියෙන්නේ වොයිස් ට්‍රැක් එක අහලා ඊට ගැලපෙන පිළිතුරු තෝරන්න. හරි? අපි බලමු මේ වගේ ප්‍රශ්න විභාගයට එනවා. හරි? අපි බලමු මේක කියලා. පළවෙනි ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා तामल तुझको पिंकाने अल्माजन कोसल कोरसिप्शु तामल तुझको तामल කියන්නේ පහත තියෙන ඒවා නැත්තම් ඊළඟට තියෙන එක කියන එක. තාම් කියන්නේ ඊළඟට නැත්තම් පහත කියලා මෙතනදී ගන්නත් පුළුවන්. तामल तुझको पिंकाने හිස්තැන තුරට අල්මාජන් කොසල් අල්මාජන් කියන්නේ ගැලපෙන කොසල් කියන්නේ එක කොරසිප්ෂියෝ තෝරන්න. පහත තද්ගෝ කියන්නේ අහනවා කියන එක. තද්දා කියන ක්‍රියාපදයේ තද්ගෝ කියන්නේ අහලා පින්කනේ අල්මාජන් කෝසල් හිස්තැන තුලට වඩාත් ගැලපෙන එක කෝරසිප්ෂියෝ තෝරන්නලු. හොඳයි. අපිට පේන මෙතන කුක් කියලා තියෙන්නේ නේ. දැන් මේ වචනේ අපිට සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. අපි බලමු අපිට ඇහෙන වචනේ මොකක්ද කියලා. හරිද? මුලින්ම මේ ප්‍රශ්නේ මෙන්න මේ ටික ආයේ කියවනවා. ඒ ටික හොඳට අහලා බලන්න හොඳට ඇහෙනවද? අහලා ඉවරලා මේ කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්ද කියන එක බලමු. හරිද? මෙයා කියයි तामल तुझको पिंकाने अल्माजन कोसल कोरसिप्शो කියලා කියයි. හොඳට අහලා බලන්න. 1번 다음을 듣고 빈칸에 알맞은 것을 고르십시오. හරිද? ඔය කියන්නේ පහත තියෙන එක හිස්තැන තුලට ගැලපෙන එක තෝරන්න කියලා පහත තියෙන පිළිතුරු වල. ඔන්න දැන් අපිට ඊළඟට රෙකෝඩ් එකේ ප්ලේ වෙන්නේ මෙන්න මේක. අහලා බලන්න. 태국 මොකද කිව්වේ? ආයෙත් අහන්න බෑ. 태국 තේකුක් කියලා කිව්වේනේ. එහෙනම් මෙතන තේකුක් වෙන්න ගැලපෙන්න නම් මොකක්ද එන්න ඕන? තේ එන්න ඕනේ. තේ ආවම තේකුක් කියලා සම්පූර්ණයි. ආයෙත් අහලා බලන්න. මේ නම් කියලා තියෙන මෙතන නම්ජා කියන එක. යෝ කියලා තිබ්බොත් යෝජා කියන එක. නම්ජා කියන්නේ පිරිමි, යෝජා කියන්නේ ගැහණු කියන. 태국 එහෙනම් ගැලපෙන්නේ නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. අපි යමු දෙවෙනි ප්‍රශ්නට. අහලා බලන්න එකපාරක් වොයිස් ට්‍රැක් එක. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. 2번부터 3번까지 다음을 듣고 물음에 알맞은 대답을 고르십시오.
මොකද්ද මෙතනදී මුලින්ම ඊබොන් පූතෝ සම්බොන් කියලා. පූතෝ කියන්නේ සිට කියන එක කියලා මතක තියාගන්න. නිකන් ඔයාලට ඇහෙන හින්දා මම ඒක කියන්නේ නැතුව ඒක පාඩම් වලදී ඉස්සරහදී මම කියලා දෙන්නම් දැනට. මම මේ කියලා දෙන එකින් එක කියලා දෙන වචන සරලව මතක තියාගන්න. ඊබොන් පූතෝ බොන් කියන්නේ අංකය කියන එක. බොන් කියන්නේ වතාවල් අංකය කියන එක තමයි බොන් කියලා කියන්නේ. ඊබොන් පූතෝ සම්බොන් කචිය. හරිද? तामल तत्को पहतेव अहला मुरमे प्रश्ने अल्मजन ते दबल प्रश्नेट ගැලපෙන තේ දබල් එක තේ දබ් කියලා කියන්නේ ප්‍රකාශය නැත්නම් පිළිතුර කෝරසිප්ෂියෝ තෝරන්නලු අල්මජන් තේ දබල් කෝරසිප්ෂියෝ ගැලපෙන පිළිතුර තෝරන්න කියලා කියන්නේ. තව පාරක් අපි අහලා බලමු ප්‍රශ්නය. 2번부터 3번까지 දෙකේ ඉඳන් 3 වෙනි 다음을 듣고 물음에 알맞은 대답을 고르십시오. අපි වොයිස් ට්‍රැක් එක අහලා බලමු. 2번 회사원입니까? 1. 네, 회사원입니다. 2. 네, 회사원이 있습니다. 3. 아니요, 회사원이 많습니다. 4. 아니요, 회사원이 좋습니다. හරි ඔන්න පිළිතුරු ටික තියෙනවා. එතකොට බලන්න මේ පිළිතුරු වලින් මොකක්ද ගැලපෙන්නේ කියලා අපි තෝරගන්න ඕනනේ. මොකද්ද මේ වොයිස් ට්‍රැක් එකේ කියන්නේ කියලා අහලා බලමු. 2번 회사원입니까? 회사원입니까 කියලා කියන්නේ. 네, හරිද? 회사원입니다. 회사원입니까 කියලා ප්‍රශ්නයක්. ඒක 회사원입니까 කියලා කියන්නේ මොකද්ද? කම්පැනි සේවකයෙක් වෙනවද කියලා අහන්න. නේ? එතකොට පළවෙනි පිළිතුරේ තියෙනවා නේ 회사원입니다. ඔව් කම්පැනි සේවකයෙක් වෙනවා කියලා කියනවා. දෙවෙනි එකේ තියෙනවා නේ 회사원이 있습니다. ඔව් කම්පැනි සේවකයන් ඉන්නවා. 회사원 කියලා කියන්නේ කම්පැනි සේවකයන් 있습니다 කියලා කියන්නේ ඉන්නවා තියෙනවා. මතකනේ අපි ඉගෙන ගත්ත මේක හැදුන හැටි. සම්නිදා එකතු වෙලා ඉත්තා කියන එකට සම්නිදා එකතු වෙලා ඉස්සම්නිදා හැදුන හැටි ඉගෙන ගත්තා. වෙනවා කියන එකනේ. නේ 회사원이 있습니다. ඔව් කම්පැනි සේවකයෝ ඉන්නවලු. නේ කියන්නේ ඔව් කියන්නේ. තුන්වෙනි එකේ තියෙනවා අනියෝ නැහැ 회사원이 많습니다. නැහැ 회사원이 කම්පැනි සේවකයෝ 많습니다. 많다 කියන එක මෙයා 많습니다 වෙලා තියෙන්නේ මෙතන විශේෂණ පදයක් තමයි මන්තා කියලා තියෙන්නේ. අපි ඉගෙන ගත්ත දායිවත් කරලා සම්නිදා එකතු කරන්න පුළුවන් කියලා. එහෙනම් දායිවත් කරලා සම්නිදා එකතු කරනවා හල්ලකුරක් තියෙන නිසා එතකොට මන් සම්නිදා කියලා හැදුනේ ගොඩායි කියන එක. මේක පාඩම් කරගන්න. මන් සම්නිදා කියන එක. අනියෝ 회사원이 많습니다. නැහැ කම්පැනි සේවකයෝ 많습니다. ගොඩයි. හතරවෙනි එකේ තියෙනවා අනියෝ 회사원이 좋습니다. නැහැ 회사원이 කම්පැනි සේවකයෝ 좋습니다. හොඳයි. මේ චොත්තා කියන විශේෂණ පදේ. චොත්තා කියන විශේෂණ පදේ දායිවත් කරලා සම්නිදා එකතු කරලා තමයි චොත්සම්නිදා හදාගත්තේ. හොඳයි. මම හිතනවා ඔබ පැහැදිලි ඇති කියලා. අපි ප්‍රශ්නේ වොයිස් ට්‍රැක් එකට තව පාරක් සමන් දෙමු. පිළිතුරු ටිකත් බලන ගම. මෙන්න බලන්න වොයිස් ට්‍රැක් එකේ මෙන්න මේක තමයි ඔයාලට ඇහෙන්නේ. බලන්න මේක ඇහෙනවද කියලා. මේක කිව්වට පස්සේ තමයි මේ පිළිතුරු ටිකත් අර පිරිමේකනා පිළිතුරු ටිකත් කියාගෙන යන්නේ. අපිට ගැළපෙන පිළිතුරට අදාළ අංකය තියෙන පිළිතුර නිවැරදි පිළිතුරු විදිහට තෝරගන්න තියෙනවා. අපි වොයිස් ට්‍රැක් එකට සමන් දීලා බලමු. 2번 회사원입니까? 1. බලන්න 회사원입니까 කියලා අහනවා. ඊබොන් කියලා දෙවෙනි ප්‍රශ්නේ කියලා. හරිද? ඔන්න ඊට පස්සේ ඉල් කියලා පළවෙනි පිළිතුර කියනවා. 네, 회사원입니다. 2. 네, 회사원이 있습니다. 3. 아니요, 회사원이 많습니다. 4. 아니요, 회사원이 좋습니다. හොඳයි. ඔහොම බැලුවම ගැළපෙන පිළිතුර මොකද්ද මේකට? එතන ප්‍රශ්නයක් අහන්නේ. පිළිතුරු දීලා තියෙනවා
ඔව් කම්පැනි සේවකයෙක් වෙනවා. 회사원입니다. එහෙනම් කම්පැනි සේවකයෙක් වෙනවා කියන්නේ ගැළපෙන නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. ඔයාලට විභාගෙදි මේ විදිහට පේන්න දෙන්නේ නැහැ. වොයිස් ට්‍රැක් එක විතරයි අහන්න දෙන්නේ. අහලා පිළිතුරු ටික කියවගෙන යනවා. ඔයාලට ගැළපෙන නිවැරදි පිළිතුරට අදාළව අංකය තෝරන්න තියෙනවා. සමහර ප්‍රශ්න දිනන මේ වගේ මොනවත් පේන්නත් නැහැ. අංකෙට විතරයි ලකුණු කරන්න තියෙන දෙපාරක් කියන එක වොයිස් ට්‍රැක් එක. ඒ නිසා මේ සවන් දීම කියන එක හොඳින් හදා ගන්න ඕනේ විභාගෙට මුහුණ දෙන්න කලින්. හොඳයි අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙත් අපිට මේ වගේම ප්‍රශ්නයක් තමයි දීලා ඇත්තේ. අපි තුන්වෙනි ප්‍රශ්නේ තියෙන වොයිස් ට්‍රැක් එකට සවන් දෙමු. 3번. 어느 나라 사람입니까? 1. මොකක්ද අහන ප්‍රශ්නේ? ඔන්න නරා සරම් ඉම්නික්කා කියලා ඇහුවනේ. මම පිළිතුරු ටික පැහැදිලි කරලා යන්නම්. නම්ජා ඉම්නිදා. නම්ජා කියන්නේ පිරිමි කෙනෙක්, ඉම්නිදා කියන්නේ වෙනවා කියන එක. කිසුල්ජා කියන්නේ කාර්මිකයට, ඉම්නිදා කියන්නේ වෙනවා කියන එක. සොරන් කියන්නේ 30 කියන එක. ඔයාලට මේක තාම උගන්වලා නැහැ. සොරන් කියන්නේ 30 කියන එක. සල් කියලා කියන්නේ වයස, ඉම්නිදා කියන්නේ වෙනවා. සොරන් සල් ඉම්නිදා අවුරුදු 30ක් වෙනවා. නේපාල් සරම් පුද්ගලයා ඉම්නිදා කියන වෙනවා කියන එක. අපි ගිහුවේ මොනනාරා සරම් ඉම්නික්කා කියලානේ. එහෙනම් ගැළපෙන පිළිතුර වෙනවනේ හතරවෙනි පිළිතුර නේද ළමයි. බලන්න. අපි පිළිතුරු ටිකට සවන් දීලා බලමු. 남자입니다. 2. 기술자입니다. 3. 30살입니다. 4. 네팔 사람입니다. හොඳයි. මම ඔන්න පැහැදිලි කරා වොයිස් ට්‍රැක් එක දැන් ඔයාලා අහලත් බලුවා. අපි පිළිතුරු ටික බලන ගම ආයෙත් වොයිස් ට්‍රැක් එක අහලා බලමු. බලන්න මේ කාන්තාව අහන්නේ ඔනනරා සරම් ඉම්නික්කා කියලා. 3번. 어느 나라 사람입니까? 1. ගැළපෙන පිළිතුර 남자입니다. පිරිමි කෙනෙක්ලු, 2. 기술자입니다. කාර්මිකයෙක්ලු, 3. 30살입니다. අවුරුදු 30යිලු, 4. 네팔 사람입니다. නේපාල් පුද්ගලයලු. එහෙනම් අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඔනනරා සරම් ඉම්නික්කා මොන රටක කෙනෙක් වෙනවද කියලා අහලා තියෙන්නේ. එහෙනම් ගැළපෙන්නේ හතරවෙනි පිළිතුර. නේපාල් සරම් ඉම්නිදා. නේපාල් පුද්ගලයෙක් වෙනවා කියන එක. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නට ගැළපෙන නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. එළන බණ 4 සහ 5 ප්‍රශ්න අපිට කියලා දෙන්නේ තු සරම මෝසෙතෙහි මරාගෝ ඉස්ම්නික්කා. තු සරා. තු කියන්නේ දෙක. හරිද? දෙකක්. සරම් කියන්නේ පුද්ගලය වෙන පුද්ගලයෝ දෙන්න. තු සරමන් මෝසේ මෝත් කියලා කියන ළමයි මොන කියන එක මොන මෝසේ මොන තේහේ කියන්නේ සංවාදයක්. මල් කියන්නේ භාෂාව. නැත්තම් කතා කරන මල් හගෝ ඉස්සම්නික්කා. ඉස්සම්නික්කා කියන්නේ ඉන්නවද තියනවද කියලා. හගෝ ඉස්සම්නිදා කිව්වා මොකද්ද? මේ මල් කියන එක පැත්තකින් තියන්නකො. හගෝ ඉස්සම්නිදා කියලා කිව්වා කරමින් ඉන්නවද කියන එක. ඔන්න ඔක ලියා ගන්න මතක තියාගන්න. හගෝ ඉස්සම්නික්කා. කගෝ ඉස්සම්නික්කා. පොගෝ ඉස්සම්නික්කා කරමින් ඉන්නවා. යම් කිසි දෙයක් කරමින් ඉන්නවා. එහෙනම් මල් හගෝ ඉස්සම්නික්කා කතා කරමින් ඉන්නවද? තු සරාමන් මෝසෙතෙහි මල් හගෝ ඉස්සම්නික්කා මිනිස්සු දෙන්න මොනවා ගැනද කතා කරමින් ඉන්නේ කියලා තමයි අහන්නේ. අපි පිළිතුරු ටිකත් කියවලා බලමු. ඊට පස්සේ වොයිස් ට්‍රැක් එක අහමු. ඉර නම නායි කියන්නේ වයස. කුක්චොක් කියන්නේ ජාතිකත්වය. සොන්පියොල් සෙක්ස් නැත්නම් මොකද්ද මේක ලිංගිකත්වය. සොන්පියොල් කියන ලිංගිකත්වය. හරිද? එතකොට අපි අහලා බලමු මෙන්න මේ ටික. තුසාරමන් මෝසෙතෙහි මරාගෝ ඉස්ම්නික්කා කියන එක අපි වොයිස් ට්‍රැක් එකේ අහලා බලමු. සාබොන් භූතෝ ඕබොන් කචි. හතරවෙනි අංකයේ සිට පස්වෙනි අංකය දක්වා කියලා කියයි. අහලා බලන්න. 4번부터 5번까지. 두 사람은 무엇에 대해 말하고 있습니까?
මුන් දෙන්න මොනවද කතා කරගෙන ඉලා. අපි වොයිස් ට්‍රැක් එකට සමන් දෙමු පිළිතුරු තියෙන ටිකට. 4번 안녕하세요. 저는 네팔 사람입니다. 안녕하세요. 저는 몽골 사람입니다. එච්චරනේ මුන් දෙන්න මොකක්ද ඕන එකක් කියාගත්ත ඉවර කරගත්තනේ. රටවල් දෙකක් ගැන නම් කියාගත්ත කියලා එහුණා. එනම රටවල් ගැන නම් කිව්වේ නමක් ගැන කතා කරෙත් නැහැ. නායි කියන වයසක් ගැන කිව්වෙත් නැහැ. දැන් සල් කියන්නෙත් වයස, සේ කියන්නෙත් වයස, නායි කියන්නෙත් වයස. ඔන්න ඔය වචන ටික මතක තියාගන්න කතා කරා සමාන වචන තුනක්. නායි, සල්, සේ. හරිද? මේක පස්සේ මම දෙන්නම්. හරිද? ටියුට් එකක් හදලා මේ ටියුට් එකට මේ ටික දාලා දෙන්න. කුක් ජෝක් එකක් ගැන තමයි කතා කරන්නේ ජාතිකත්වය ගැන. එක්කෙනෙක් ගෑනු කෙනෙක් රටක් කිව්වා, තව එක්කෙනෙක් තව රටක් ගැන කිව්වා. හරිද? මේ සොම්පියෝල් ගැන කතා කරන්නේ සෙක්ස් ලිංගිකත්වය ගෑනුද පිරිමිද කියලා කතා කරේ නැහැ. අපි පිළිතුරු වොයිස් ට්‍රැක් එකට ආයේ සවන් දෙමු. මේ ටික බලන ගමන් මේ තියෙන පිළිතුරේ මේ දෙන්න කතා කරපු දේවල් ටික. අන්‍යෝන් හසේයෝ චොනන් නේපාල් සරමෙම්නිදා මම නේපාල් කෙනෙක් වෙනවා. අන්‍යෝන් හසේයෝ චොනන් මොංගෝල් සරමෙම්නිදා මම මොංගෝලියානු කෙනෙක් වෙනවා කියලා කියනවා. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි. අපි ආයෙත් වොයිස් ට්‍රැක් එකට අහලා බලමු. මේ ටික හොඳට අහලා සවන් දීලා ඔයාලගේ කනට හුරු කරගන්නට ඕන නිසා. 4번 안녕하세요. 저는 네팔 사람입니다. 안녕하세요. 저는 몽골 사람입니다. හරි. ඔය ගන්න පුටිකම තමයි තියෙන්නේ. හරි. එතකොට ගැලපෙන නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. අපි යමු පස්වෙනි ප්‍රශ්නෙට. පස්වෙනි ප්‍රශ්නෙත් මේ වගේම දෙන්නෙක් කතා කරලා අපිට අහලා තියෙන ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න තියෙන මොකක් ගැනද කතා කර ඉන්නේ. ඒකට ගැලපෙන පිළිතුර මොකක්ද කියලා බලලා උත්තරේ සටහන් කරන්න තියෙනවා. ඔන්න ඉතින් අවසාන ප්‍රශ්නේ අපි බලමු. බලමු මේක වොයිස් ට්‍රැක් එකට සවන් දීලා. 5번 어부입니까? 아니요. 저는 농부입니다. ඔන්න හරි. මට වැරදිලා මම මේක කරන පේන්නම තියලා තියෙන පිළිතුර ඉතින් සමා වෙන්න. හොඳේ. මේක දැක්කේ නැහැ කියලා හිතාගෙන පිළිතුරු මොකද්ද කියලා තෝරන්න ඕන. අපි මේක බලන්නේ නැතුව. මම බලන්නෙත් නැහැ. 5번 어부입니까? 아니요. 저는 농부입니다. හරි. මේ ආන්නේ ජොබ් එකක් ගැන. චිකොප් එක. හරිද? කතා කරනකොට මේක දෙන්නයි. මොකද්ද වෙන්නේ? ඔයාගේ ජොබ් එක මේකක්ද වෙන්නේ කියලා අහනවා නෑ. ඊට පස්සේ නොම්බු කියලා කියනවා. නොම්බු කියන්නේ මොකද්ද ගොවියෙක් නේ. ඔබු ඉම්නිකා දීවරයෙක් වෙනවද කියලා අහනවා පිරිමි කෙනා. ගෑනු කෙනා කියනවා නැහැ. අනියෝ චොන නොම්බු ඉම්නිදා මම ගොවියෙක් වෙනවා කියලා කියනවා. එහෙනම් මේ ගොවියෙක් කියන්නේ ජොබ් එකක් ගැන අහන්නේ. චිකොප්. දෙවෙනි පිළිතුර තමයි නිවැරදි. පළවෙනි එක යන්නේ කෝයන්. කෝයන් කියලා කියන්නේ ගම කියන එක. ගම රට කියලා කියන එක දෙකටම තේරුම එකයි. හරිද? කෝයන්. මේක ලියා ගන්න. කෝයන් කියන්නේ ගම. ඉරම් කියන්නේ නම. කුක්චොක් ජාතිකත්වයක දන්නවනේ. එහෙනම් ගැලපෙන නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර චිකොප් කියන එක. හරි එහෙනම් ඔන්න පළවෙනි පාඩම ඉවරයි. පළවෙනි පාඩමේ ඔක්කොම කවර් කරන්න දෙන ටික කවර් කරලා ඉවර කරා. ඉතින් ඔයාලට මේ පිළිබඳව ගැටලු මොනවද තියෙනවද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මට කියන්න ඕන දෙයක් තියෙනවා. මේක අපි අද කතා කරපු ග්‍රැමර් ටිකට කලින් බුක් එකේ අපි ඔය ග්‍රැමර් කොටස් වෙන වෙනම කතා කරලා තියෙනවා. මම ඒ ග්‍රැමර් කොටස් ටිකේ ලින්ක් ටික දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ බලලා ඉවර වෙලා ඒව බලන්න තව ටිකක් වැඩිපුර අමතර දැනුම ගන්න. ඉතින් මේකේ තේරෙන්නේ නැති මොන හරි දෙයක් තිබ්බොත් අපේ WhatsApp එකට කතා කරන්න, මැසේජ් එකක් දාලා තියන්න. නැත්නම් කමෙන්ට් කරන්න. අපි කමෙන්ට් එකෙම කතා කරමු. කමෙන්ට් එකෙම රිප්ලයි කරන්න. හොඳයි. එහෙනම් අදට පාඩම ඉවර කරමු. දෙවෙනි පාඩමෙන් ඉක්මනින්ම හමුවෙමු.